හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි নমස්කාර කරමු බුද්ධ රත්නයටත්, මේ බුද්ධ රත්නය නිසා බිහි වුණා වූ ධර්ම රත්නයටත්, ඒ ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ආදිකුක්ල මහා සංඝ රත්නයටත් අපි මේ ධර්මයට ආරාධනා කරමු. දැන් අපි කතා කරන්නේ මෛත්‍රී භාවනාව. අපි මේ මෛත්‍රී භාවනාව කතා කරන්නේ කරණීය මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන්. අපි සූත්‍ර පිටකය ගත්තොත් ඇත්තට මේ කරණීය මෙත්ත සූත්‍රය තමයි අපිට හොඳම සූත්‍රය. තේරුම් ගන්න කොහොමද මේ මෛත්‍රී භාවනාව හරියටම වඩන්නේ කියන එක. ඉතින් අර හැම සූත්‍රයකම වගේ මේ කරණීය මෙත්ත සූත්‍රයත් අපිට මේ නිර්වාණයටමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ හරියට මෙත්තාව වඩනවා නම් අපිව මේ නිර්වාණයට තමයි අපි වෙක් කරගෙන යන්නේ. ඉතින් මෛත්‍රිය හරියට වඩනවා නම් කෙනෙක් අනාගාමී ඵලය දක්වා හිත මනස නංවන්න පුළුවන්. ඉතින් අද අපි බලමු කොහොමද මේක හරියට මේ මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. ඊට කලින් අපි පොඩ්ඩක් මතක් කරගමු මේ මෛත්‍රී භාවනාවේ තියෙන ආනිසංස. මම හිතන්නේ ගොඩාක් අය අහලා ඇති මෛත්‍රී භාවනාවේ තියෙන ආනිසංස ගොඩාක් ආනිසංස තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මේ මෛත්‍රී භාවනාව කියන්නේ අපේ මේ කර්මයට තියෙන බෙහෙතක්. දැන් අපි දන්නවා අපි මේ පෙර කරපු කර්මයන් නිසා සමහරක් වෙලාවලට බොහෝ දෙනා ගොඩාක් දුක් විඳිනවා. ඉතින් මේ කර්මයන් අපිට අභිභවා යන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ කර්මයන් නිසා දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් ඒකට තියෙන බෙහෙත විදිහට තමයි අපිට මේ මෛත්‍රී භාවනාව පෙන්වන්නේ. ඒ කියන්නේ අපි හරියට මෛත්‍රී වඩනවා නම් අර පෙර කරපු අකුසලයන් පවා අපිට වෙනස් කරගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. දැන් බලන්න සමහර අය මේ පෙර කරපු අකුසලයන් නිසා සමහරක් වෙලාවල් වලට විවිධාකාරයේ ලෙඩ රෝග වලට අහු වෙලා ඉන්නවා. මේ වගේ සමහර අය විවිධාකාරයේ මානසික පීඩනයන්ට විවිධාකාරයේ කරදරයන්ට මුහුණ පාලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපිට අභිභවා යන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. අපි මේ මෛත්‍රී භාවනාව හරියට වඩනවා නම්. ඉතින් අපි දන්නවා මෙත්තානිසංස සූත්‍රය ගත්තොත් මේ මෙත්තානිසංස සූත්‍රයේ මේ 11ක් අපිට පෙන්වනවා ආනිසංස. ඉතින් ඒක පෙන්වනවා අපි මේ මිනිස්සුන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. ඒ වගේම දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. ඒතර ගින්නෙන් මස විසින් අපිට හානියක් කරන්න බෑ කියලා පෙන්නනවා. ඒ වගේම වහා සිත එකඟ වෙනවා කියලා කියනවා. ඒ වගේම අපි නිවන් අවබෝධ කරගත්තේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ ගිහිලා උප්පත්තිය සකස් වෙනවා කියලා. ඒ වගේ මේ ආනිසංස 11ක් අපිට පෙන්නනවා. එතන මෙත්තානිසංස සූත්‍රයේ. ඉතින් ඒත් එක්කම අපි තව එක සූත්‍රයක අපිට මේ අදිමිත්තානිසංස සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකෙදි අපිට පෙන්නනවා අපේ බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ මේ මෛත්‍රී භාවනාව වැඩුවලු අවුරුදු 7ක්. මේ අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව වඩලා ඒකේ ආනිසංස විදිහට පෙන්නනවා කල්ප 7ක් බ්‍රහ්ම ලෝකවල හිටියා කියලා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකවලින් චුත වෙලා ඊට පස්සේ මේ සක්‍රයා විදිහට සක්විති රජ විදිහට 36 වතාවක් හිටියා කියලා පෙන්නනවා. ඊට පස්සේ දිව්‍ය ලෝකවලින් නැවත මනුස්ස ලෝකයට ඇවිල්ලා මේ බොහෝ සිය දහස් ගණන් වාරයක් සක්විති රජ වුණා කියලා අපිට පෙන්වලා දීලා තියෙනවා මේ අර අවුරුදු 7ක් මෛත්‍රිය වඩපු නිසා. ඉතින් මේ මෛත්‍රිය අපිට පෙන්වන්නේම අර බුදු කෙනෙකුට දෙන දානයකටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා මේ අපි මෛත්‍රී භාවනාව වඩනවා නම්. ඉතින් මෙච්චර අපිට ආනිසංස තියෙන මේ මෛත්‍රී භාවනාව අපිට මේ ආනිසංස ගන්න නම් අපි මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට අපිට මේ මෙත්තාව වඩන්න වෙනවා. දැන් අපි බලමු මොකක්ද මේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු මෙත්තාව කියලා මොන වගේ දෙයක්ද කියලා මේ කරණීය මෙත්ත සූත්‍රයට යන්න කලින්. දැන් අපි හිතමු මෙහිම අපි කියනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. දැන් ටිකක් හොඳට මෙනෙහි කරන්න අපි දැන් කාට හරි කියනවා නම් සුවපත් වෙන්න කියලා. ඒ සුවපත් වෙන්න කියලා කිව්වහම අපිට දැනෙන්නේ මොකක්ද කියලා හොඳට බලන්න මෙනෙහි කරලා. අපේ මනසට මොකක්ද දැනෙන්නේ සුවපත් වෙන්න කියලා කිව්වහම. අපිට හිතෙනවා මේ පුද්ගලයාට දුක් කරදර එන්න එපා ජීවිතේට. ලෙඩ වෙන්න එපා. ජීවිතේ සැපවත් වෙන්න. අන්න ඒ වගේ අදහසක් නෙන්නේ. නමුත් බලන්න හොඳට මෙනෙහි කරලා අපි එහෙම හිතුවට මේ ඇයිට දුක් කරදර එන්න එපා ජීවිතේ සැපවත් වෙන්න කියලා අපි හිතුවට ඇත්තටම බලන්න මේ අයගේ ජීවිතේ සැපවත් වෙනවද? දැන් අපිට බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ජීවිතේ දුකයි කියන එක. සංසාරේ අනේක දුකයි.
දැන් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වම මේ ලෝකේ තියෙන්නම දුක්ඛය කියලා කිව්වහම කියලා තියෙද්දි අපි ප්‍රාර්ථනා කරනවා මේ සත්‍යයන්ට සැප සම්පත්. දැන් බලන්න මේ දෙක ගැලපෙන්නේ නෑ නේද කියලා. ඒක අපි මේ ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපි වඩන මෙත්තාව. ඉතින් අපි ඇත්තටම සත්‍යයකට සුවපත් වේවා කියලා කියනකොට අපිට දැනෙන්න ඕන මේ සත්‍යයන්ට නිර්වාණයට යන්න ලැබේවා කියලා. දැන් අපි දන්නවනේ මේ දුකෙන් මිදෙන්න නම් කවුරු හරි ඒ කෙනාට දුකෙන් මිදෙන්න පුළුවන් නිර්වාණයට ගිහිල්ලාම විතරයි. දැන් මම මේ සත්‍යයන් කාමයෙන් රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. මේ ලෝභ දේශ මෝහ නිසා අපි අවසානයේ පිච්චීමක කියන්නේ දැවිල්ලක තමයි මේ සත්‍යයන් ඉන්නේ. ඉතින් මෙන්න මේක හොඳට දැකලා මේ අය මේ දැවිල්ලෙන් නැති වෙනවා නම් මේ අයට තියෙන්නෙම නිර්වාණයට යන්නේක. ඉතින් අන්න ඒක අපිට මනසට එන්න ඕන මේ සත්‍යෝ සූපත් වේවා කියලා කියනකොට අපේ මනසට එන්නේ මේ අයට නිවීම. මේ අයට නිවෙන්න ලැබේවා කියන එක. ඒ කියන්නේ මේ අයට නිර්වාණයට යන්න ලැබේවා කියන එක තමයි අපේ මනසට එන්න ඕන. ඉතින් අන්න ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිවැරදි මෙත්තාව විදිහට. ඒ විදිහට වැඩුවොත් තමයි අපිට අර කියපු ආනිසංස ටික එන්නේ. දැන් බලන්න අපි මේක පෙන්නනවා තව සූත්‍රයක මෙත්ත සූත්‍රයේ තියෙන සංයුක්ත නිකාය සූත්‍රයක්. ඉතින් මෙතෙන්දි අහනවා බුදුහාමුදුරුවන්ගෙන් මේ අනික් ආගම් වලත් මේ සත්‍යයන්ට මෛත්‍රිය වඩනවා නිදුක් වේවා කියලා කියනවා සුවපත් වේවා කියලා කියනවා. කියන්නේ මේ මෙත්තාව කියන එක අනික් ආගම් වලත් තියෙනවා. එතනේ බුද්ධාගමෙත් තියෙනවා. මේ දෙකම එකයි නේද කියලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ දෙන උත්තරයක් මේ අනික් ආගම් වල වඩන මෙත්තාවේ කෙලවර ඇහුවොත් ඒ අයට කියා ගන්න බෑ මොකක්ද කෙලවර කියලා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අපි බුද්ධාගමේ වඩන මෙත්තාව ගත්තොත් ඒකේ කෙලවර තියෙන්නේ නිවන කියලා. ඉතින් මේ නිවනට සම්බන්ධ වෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝත් අපිට පෙන්නන්නේ. ඒ කියන්නේ අපි සත්‍යයකට අපි නිදුක් වේවා කියලා කියනකොට අපේ මනසින්ම එන්න ඕන අවංකවම එන්න ඕන මේ සත්‍යයන්ට නිර්වාණයට යන්න ලැබේවා කියලා. ඉතින් බලන්න හිතලා හොඳට අපිට උන් ඔය හැඟීම තියනවාද? දැන් ওই හැඟීම අපිට එන්න ඕන අපි මේ සියලු සත්වෝ සූපත් වේවා කියනකොට. දැන් බලන්න අපි මේ ලෞකික ජීවිතයේ දේවල් විඳ විඳ ඉන්නවා නම් බලන්න අපි මේ නිර්වාණයට කැමැත්තක් ඇති කරගෙන නෙමෙයි ඉන්නේ. දැන් බලන්න අපිට හිතෙන්නෙම මේ රාගය හොඳයි. දැන් රාගය හොඳයි කියලා හිතෙන නිසානේ අපි සින්දු අහන්නේ. අපි කතා බලන්නේ. එතකොට අපි මේ සෝෂල් මීඩියා වල කවුරු හරි ඉන්නවා නම් ඒව කරන්නේ. එතකොට මේ නිවනෙන් පිට දේවල් කරන්නේ. බලන්න එහාට හිතනවා මේ රාගය හරි හොඳයි. දැන් බලන්න අපි හරියට මේක බැලුවොත් බලන්න අපිට පෙන්වනවා බුදුහාමුදුරුවෝ මේ රාගය නිසා අපි දැවෙනවා. අපි පිච්චෙනවා. ඉතින් බලන්න අන්නේ අවබෝධය මේ නිවනට බර වුණ ඒ අවබෝධය අපි ළඟ නෑ නේද කියලා බලන්න සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට. ඉතින් ඒක නිසා අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෛත්‍රිය වඩන්න කලින් අපේ හිත නිවනට බර කරගන්න කියලා. කියන්නේ අපි මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපේ හිත මේ නිවනට බර වෙලා නෙමෙයි තියෙන්නේ. කියන්නේ හැම වෙලාවෙම අපේ සිත නිවනට බර වෙලා නම් කෙනෙක් එහෙනම් මේ ගිහි ජීවිතේ ඉන්න සුදුසු නැහැ. ඒ වගේම ඒ කෙනා මේ නිවන හොයාගෙනම යන ගොඩාක් වීර්ය තියෙන කෙනෙක් වෙන්න ඕනේ මේ ලෞකික ජීවිතයේ දේවල් කිසි දෙයකට ඇලෙන්නේ නැතුව ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එහෙම මානසික මට්ටමක් අපිට නැති නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රිය වඩන්න කලින් මුලින්ම හිත නිවනට බර කරගන්න. ඒ කියන්නේ මේ නිවනේ තියෙන වටිනාකම දැනගන්න. මේ නිවනම තමයි උතුම් අනික් හැම දෙයක්ම වැඩක් නැහැ කියන අදහස මනසට ගන්න. ඒ කියන්නේ නිවනම තමයි ඇත්ත අනික් හැම දෙයක්ම බොරු කියන අන්නේ හැඟීම මනසට ගන්න. අන්නේ ගත්තට පස්සේ තමයි අපිට අර අවංකවම මෛත්‍රිය වඩන්න පුළුවන් මේ සියලු සත්වයන්ට නිර්වාණයට යන්න ලැබේවා කියලා අපිට අවංකවම කියන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් අපිට මේක අවංකව නෙමෙයි කියන්න වෙන්නේ බොරුවට තමයි කියන්න වෙන්නේ සියලු සත්වෝ නිවනට යන්න ලැබේවා කියලා ඒ හැඟීම අර අවංක හැඟීමකින් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ කරණීය මෙත්ත සූත්‍රය අපිට පෙන්නනවා මුලින්ම බුදුහාමුදුරුවෝ කොහොමද අපේ මේ හිත නිවනට බර කරගන්නේ. ඒක තමයි සූත්‍රෙ මුලින් තියෙන්නේ. අපි දැන් සූත්‍රෙට ගිහිල්ලා බලමු කොහොමද බුදුහාමුදුරුවෝ අපිට මේක මේ වඩන්න කියලා කිව්වේ කියලා. ඉතින් කරණීය මෙත්ත සූත්‍රය ගත්තාම ඉස්සෙල්ලාම තියෙනවා මේ හැමෝම මම හිතන්නේ දන්නවා මේ ගාථාව.
කරණීයමෙත්ත සූත්‍රය දන්නවා. ඉතින් අපි මුලින්දම බලාගෙන යමු. මුලින්ම කියනවා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උචූච සූචූච සූචෝචස්ස මුදු අනතිමානී කියලා අපිට පෙන්නනවා. කියන්නේ මෙතන පෙන්නනවා කරණීය මත්ත කුසලේන. ඒ කියන්නේ මේ දස කුසලයක් ගැන තමයි මේ කියන්නේ. කියන්නේ මේ දස කුසලයේ වඩන්නේ නැතුව අපිට මේ මෙත්තා වඩන්න වෙන්නේ නැහැ. කියන්නේ දස කුසලෙන් පිට ඉන්න කෙනෙක් නම් එයාට මේ හරිම මෙත්තා වඩන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා යන්තං සන්තං පදං අபிසමිච්ච. ඒ කියන්නේ මේ නිර්වාණයට යන්න කැමති කෙනාට තමයි මේ කියන්නේ. ඊට පස්සේ පින්නවා සක්කෝ උචූච සූචූච. ඒ සක්කෝ කියලා කියනවා අපි දක්ෂ වෙන්න ඕන මේ නිර්වාණයට යන්න. ඊට පස්සේ මේ වචන දෙකක් තියෙනවා උජූච සූචූච. ඉතින් අපි බලමු මොකක්ද මේ උජු සූචූ කියන්නේ කියලා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපි දැන් සිංහලෙන් ගත්තොත් රුචු මොනවට රුචු කියලා කියනවා. ඉතින් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අර බය නැතුව කතා කරන කෙනෙක් ඕන කෙනෙකුට මූණටම කතා කරන කෙනෙක් අර සරපරුස කෙනෙක් වගේ තමයි හිතෙන්නේ සමහරක් වෙලාවට මේ කෙලින් මිනිහෙක් කියලා කිව්වහම. ඉතින් එහෙම එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. මේක පෙන්නනවා මොකක්ද මේ ඍජුභාවය කියන්නේ කියලා සංසප්පණීය සූත්‍රයේ. ඉතින් මේ සංසප්පණීය සූත්‍රය අපිට පෙන්වන්නේ කෙනෙක් ඍජු වෙනවා නම්. කියන්නේ කෙලින් කෙනෙක් නම් ඒ කෙනා කයෙන් සහ වචනයෙන් වැරදි වැඩ කරන්නේ නැහැ කියන අදහස තමයි එතන අපිට මේ පෙන්වන්නේ. දැන් අපි දන්නවා මොනවද මේ කයෙන් වෙන වැරදි? අපි සතුන් මරනවා, නුදුන් දේ ගන්නවා, කාමී වරදවා හැසිරෙනවා. එතන වචනයෙන් වෙන වැරදි බොරු කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, කේලාම් කියනවා. ඉතින් මෙන්න මේ හතෙන් ඉවත් වෙන එක. එහෙම නැත්නම් මෙන්න මේ වැරදි හත කරන්නේ නැති කෙනාට තමයි උචු පුද්ගලයා කියලා කියන්නේ කියලා අපිට මේ සංසප්පණීය සූත්‍රය පෙන්නනවා. ඉතින් මෙතන මේ සූත්‍රය පෙන්නනවා වචන දෙකක් උචු සහ සූචු කියලා. එතකොට අපි මෙතන උචු කියලා ගත්තොත් එතන කියන්නේ මෙයාට තියෙන්න ඕන මෙන්න මේ වැරදි වැඩ වලින් අයින් වෙන්න ඕනේ කියලා දැක්මක්. ඒ කියන්නේ එයා අනුමත කරන්න ඕන මේවා වැරදි වැඩ කියලා. දැන් බලන්න සමහර අය සමහර රටවල් වල සමහර අය ඉන්නවා. ඒ අය කියනවා දැන් මේ සත්තු මරුවට එහෙම කමක් නැහැ. දැන් සමහර සත්තු මරුවට කමක් නැහැ. මොකද එයාලා මේ ඉන්නේ ආහාරයට ගන්නමයි කියලා. ඒකින්ද මරුවට කමක් නැහැ කියනවා. දැන් මම එහෙම කියනවා නම් එයා මේ උජු පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ එයාගේ දැක්මක් නැහැ මේ වැරදි වැඩ වලින් අයින් වෙන්න ඕනේ කියලා. දැන් සමහර අය කියනවා මටත් ඇහිලා තියෙනවා දැන් මේ සම්ප්‍රප්පලාප එහෙම කිව්වට කමක් නැහැ කියලා. ගිහි ජීවිතේ ඉන්න අයට. දැන් බාඩ එහෙම ඒ කියන්නේ එයා මේ උජු පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ එයාට මේ දැක්මක් නැහැ මේ වැරදි වැඩ වලින් අයින් වෙන්න ඕනේ කියලා. දැන් බලන්න ඇයි අපි මේ වැරදි වැඩ වලින් අයින් වෙන්න ඕන? අපිට නිර්වාණයට යන්න ඕන නිසා. දැන් බලන්න අපි මේ කියපු හත කයෙන් වෙන වැරදි 3යි, වචනයෙන් වෙන වැරදි 4යි. දැන් මේ හතර බලන්න කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ අපි කතා කරන්නේ දස කුසලයේ තියෙන කුසල් 7ක්. දැන් අපි මුලින්ම කියවනේ කරණීය මත්ත කුසලේන. මොනවද දස කුසල් කියන්නේ? කයෙන් වෙන වැරදි වලින් අයින් වෙන එක, වචනයෙන් වෙන වැරදි වලින් අයින් වෙන එක, සහ සිතෙන් වෙන වැරදි වලින් අයින් වෙන එක. ඉතින් අපි මේ උචු කියලා ගත්තාම මේ කතා කරන්නේ කයෙන් වෙන වැරදි සහ වචනයෙන් වෙන වැරදි වලින් අයින් වෙන එක. ඉතින් අන්නේ මේ අන්නේ දැක්ම ආපු කෙනාට තමයි පුළුවන් මේක පිළිපදින්න. මේ දැක්ම තියෙන කෙනා සූචු වෙනවා. ඒ කියන්නේ මොනවට ඍජු පුද්ගලයෙක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ සීල ශික්ෂා පද තමයි මෙතන මේ පෙන්වන්නේ. දැන් බලන්න මේක හොඳට තේරුම් අරගෙන දැන් අපි යන්නේ මෛත්‍රිය වඩන්නනේ. දැන් බලන්න මේ වැරදි වැඩ කරනවා නම් අපිට මෙත්තාව වඩන්න පුළුවන්ද කියලා. දැන් අපි සත්තු මරනවා. සත්තු මර ඉන්න ගමන් අපිට කියන්න පුළුවන් සියලු සත්වෝ සුවපත් වේවා කියලා. දැන් මම මේක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේ මෛත්‍රිය වඩන්න පුළුවන් වෙන විදිහට අපේ හිත සකස් කරගන්න මූලිකම අදියර. පළවෙනිම මට්ටම තමයි මේ උජ්ජු සූජු කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රය ගත්තොත් මේක නිකන් හරියට අර පඩිපෙලක් නගිනවා වගේ වැඩක්. ඒ කියන්නේ අපි හිතමු පඩිපෙලක උඩටම නගින්න ඕන කියලා. ඒ උඩටම යනවා නම් අපිට ඉස්සෙල්ලාම පළවෙනි පඩිය නගින්න ඕන. ඊට පස්සේ දෙවෙනි පඩිය නගින්න ඕන. එහෙම එක එක පඩි නැගගෙන ගිහිල්ලානේ අපි උඩටම යන්නේ. යන්නේ වගේ තමයි කෙනෙකුට මෛත්‍රිය වඩන්න ඕන නම් මෙන්න මේ සූත්‍රයේ තියෙනවා යම් කිසි පියවරවල් ටිකක්, පඩිපෙළ ටිකක්. මෙන්න මේ පඩිපෙළවල් ටික එකින් එක නැගගෙන යන්න ඕනේ. නැගගෙන ගියාට පස්සේ තමයි එයාට මේ හරියටම මෙත්තාව වඩන්න පුළුවන්. ඉතින් මේ විශේෂ පඩිපෙළවල් එහෙම නැත්නම් විශේෂ තැන් තමයි
අපි මේ ලකුණු කරලා තියෙන දැන් අපි පළවෙනි කරුණ දෙවෙනි කරුණ කියලා ලකුණු කරලා තියෙනවා මේ විශේෂ තැන්. ඉතින් බලන්න මේ කෙනෙක් පළවෙනි කරුණ සම්පූර්ණ කරොත් තමයි දෙවෙනි කරුණට යන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පඩිය නැග්ගොත් තමයි දෙවෙනි පඩිය නගින්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මේ පඩි 2 3 එහෙම නැගගෙන ගිහිල්ලා අවසානයේ මේ යන්නේ නිර්වාණයට. ඉතින් බලන්න මේකෙන්ම තේරෙනවා අපි කෙනෙක් උජුනේ නැත්තම් එයා සූජු වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ එයාට දැක්මක් තිබුණ නැත්තම් මේ වැරදි වැඩ වලින් අයින් වෙන්න ඕනේ කියලා එයාගේ මේ වැරදි වැඩ කරන්නේ නැති වෙන්නේ නැහැ. එයා වැරදි වැඩ කරනවා. ඒක නිසා මේ කෙනෙක්ගේ දැක්මක් තිබ්බොත් තමයි වැරදි වැඩ කරන්න හොඳ නැහැ කියලා එයා ඒක පිළිපදින්නේ. ඒ කියන්නේ උජු වුණොත් තමයි සූජු වෙන්නේ. ඒක තමයි අපිට මේ පළවෙනි පීවරවල් දෙක මේ භාවනාවේ අපිට පෙන්නන. ඊට පස්සේ අපිට පෙන්වනවා සුවච කියලා කරුණක්. සුවච කියලා කියන්නේ කීකරු භාවය. ඉතින් මෙතන මේ කීකරු භාවය කිව්වා මේක මේ සුළුපටු කරුණක් නෙමෙයි. මෙතන මේ කීකරු භාවය ගැන කිව්වා මේක සඳහන් වෙනවා සූත්‍රයක් අනුමාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. ඉතින් එතන අපිට පෙන්නනවා මොකක්ද මේ කීකරු භාවය කියන්නේ කියලා. ඉතින් ඒක එතෙන්දි කියනවා දැන් කෙනෙක් කීකරු නැත්තම් අකීකරුයි නම් රහතන් වහන්සේ කෙනෙක්වත් මේ පුද්ගලයාට ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව මෙයාගේ මේ අකීකරු බව නිසා මෙයාට ධර්මයේ දේශනා කරොත් එකක් එයාට මේ ධර්මයේ ගන්න බෑ. අනිත් එක එයා මේ ධර්මයේ ගන්නේ වැරදියට. ඉතින් මේ වැරදියට ගන්න නිසා බලන්න මේ පුද්ගලයා මේ සංසාරේ තවත් දික් කර ගන්නවා. දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ දේශනාව වැරදියට ගත්තොත් සමහරක් කලට රහතන් වහන්සේට බැන වදින්නත් පුළුවන්. ඒක නිසා එයාගේ මේ සංසාරෙ දික් වෙනවා. ඉතින් ඒක නිසා ඒක දැනගෙනම රහතන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. මේ පුද්ගලයා ඉල්ලා හිටියත් ධර්මයේ දේශනා කරන්න කියලා එයා කීකරු නැත්තම්. ඒ වගේ මේ සූත්‍රයේ කියනවා මේ පුද්ගලයා කීකරුයි නම් ඉල්ලා හිටින්න ඕනේ නැහැ කියලා කියනවා ධර්මයේ දේශනා කරන්න. රහතන් වහන්සේලා ළඟට ඇවිල්ලා හොයාගෙන ඇවිල්ලා ධර්මයේ දෙනවා කියලා. ඒකනේ බලන්න දැන් බුද්ධ කාලේ ගත්තොත් දැන් බුදුහාමුදුරුවොත් එහෙමනේ මහා කරුණා සමාපත්තියෙන් බලනවා අද කාටද මේ ධර්මයේ ගන්න පුළුවන්. එහෙම බලලා හොයාගෙන ගිහලා ධර්මයේ දෙනවා මේ පුද්ගලයන්ට. ඒ කීකරු භාවයේ තියෙන අයට. ඉතින් මේ අනුමාන සූත්‍රය පෙන්නනවා කරුණු 16ක් කෙනෙක් කොහොමද අකීකරු වෙන්නේ කියලා. ඉතින් මේ කරුණු 16 පහ කරපු කෙනාට තමයි කීකරුයි කියලා පෙන්වන්නේ. ඉතින් පළවෙනි කරුණ කියනවා ඉච්ඡානං වසංගතෝ කියලා. කියන්නේ අපි මේ පාපක ලාමක අකුසල ධර්මයන්ට වසංග වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ අකීකරු වෙන්න බලපාන කරුණ. පළවෙනි කරුණ. දැන් බලන්න මේ ලාමක පාපක දේවල් වලට අපි වසංග වෙලා ඉන්නවා කියලා. දැන් බලන්න අපි උදාහරණයකට ගමු. අපි හිතමු අපි සින්දු අහන්න කැමති කවුරු හරි. දැන් බලන්න එයා ඒකට වසංග වෙලානේ ඉන්නේ සින්දු අහන එකට. දැන් බලන්න ඒ කියන්නේ එයා ඒකට ඇලිලා. ඒකට ඇබ්බැහි වෙලා. දැන් බලන්න අන්නේ වගේ කෙනෙකුට ධර්මයේ ගන්න බෑ කියලා කියනවා. කියන්නේ දැන් බලන්න කෙනෙක් සින්දුවක්කට වශී වෙලා සින්දුවක් අහගෙන ඉන්න වෙලාවක ඒ වෙලාවට බලන්න එයාගේ මේ දුවච්ච භාවයේ තමයි ඉස්මතු වෙලා තියෙන්නේ අකීකරු භාවය. ඒ වෙලාවට රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ධර්මයේ දුන්නොත් එයාට ගන්න බෑ. අන්න එක තමයි මේ කියන්නේ. ඉතින් මේ සින්දු අහන එක විතරක් නෙවෙයි බලන්න කවුරු හරි දැන් කතා වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් කවුරු හරි සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඉතින් මෙතන මේ කියන්නේ අන්න ඒ වගේ වසංග වෙලා තියෙන දේවල්. ඉතින් අපි ඕනම කෙනෙක්ගේ මේ දේවල් තියෙනවා. ඉතින් මේ හරියටම කීකරු භාවයේ 100%ක් සම්පූර්ණ වෙන්නේ අපි මේ රහත් ඵලයට ගියාම. ඉතින් එතනින් මෙහා හැමෝගෙම විවිධ මට්ටම් වල තියෙනවා මේ අකීකරු භාවයේ. ඉතින් මේ අකීකරු භාවයේ පහ කරන්න තමයි අපිට මේ ධර්මයේ ගන්න පුළුවන් වෙන්නේ. මේ පළවෙනි කරුණ තමයි ඒ කිව්වත් ඉච්ඡානං වසංගතෝ කියලා. ඊට පස්සේ පෙන්වන අතුක්කං සුකෝ කියලා. කියන්නේ තමුන් උසස් කරලා සලකනවා, අනුන් පහත් කරලා සලකනවා. ඊට පස්සේ පෙන්වනවා මේ ක්‍රෝධය ගැන කියනවා. අපි මේ ක්‍රෝධ කරනවා. ඒ ක්‍රෝධයට සම්බන්ධ කරුණු ටිකක් කියනවා. දැන් මම අපිට කේන්ති ගිය වෙලාවක එහෙම බලන්න අපිට ධර්මයේ ගන්න පුළුවන්ද කියලා. දැන් කේන්ති ගිහිල්ලා ඉන්න කෙනෙකුට ධර්මයේ කියන්න බෑනේ. එයාට ඒක ගන්න බෑ ධර්මයේ. ඊට පස්සේ අපිට පෙන්වනවා දැන් කෙනෙක් චෝදනා කරනකොට අපිට මේ කරුණු කිහිපයක් පෙන්වනවා. අපිට මේ කෙනෙක් චෝදනා කරනකොට අපිට මේ චෝදනාව දරා ගන්න බෑ. අපි පුද්ගලයාට බැන වදිනවා. ඒ නැවත පෙරලා ඒ චෝදනාව කරනවා. අන්න ඒ වගේ කරුණු කිහිපයක් එතන පෙන්වනවා. ඊට පස්සේ පෙන්වනවා ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, පලාසය වගේ කරුණු. අපි අර මේක කලින් බැලුවා. වත්තුපම සූත්‍රයේත් මේ කරුණු 4. ඉතින් මේ වගේ දේවල් ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, මසුරුකම, ඒ වගේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, ඒ කියන්නේ ගුණමකුකම, පලාසය. ඉතින් මෙන්න මේ කරුණු තියෙනවා නම් මේ පුද්ගලයා අකීකරුයි කියලා. ඉතින් මේ වගේ අන්තිම කරුණ පෙන්නනවා. මේ විදිහට කරුණු පෙන්නලා 16 වෙනි කරුණ පෙන්නනවා. ඒ කියන්නේ තමුන්ගේ දෘෂ්ටිය පරම දර්ශනය කරගෙන ඉන්නවා කියලා වෙනස් වෙන්න බෑ කියලා.
ඒ කියන්නේ තමුන්ගේ දර්ශනය තමයි හරි. අනික් ඔක්කොම වැරදි කියලා දැඩි මතයක ඉන්න දැන් බලන්න ඒ වගේ කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බණ කිව්වත් එයාට මේක ගන්න බෑ. ඉතින් මේකේ මේ අනුමාන සූත්‍රය පෙන්නනවා මේ වගේ කරුණු 16ක්. ඉතින් ඒ කරුණු 16 පහ කරන කෙනාට තමයි කීකරු භාවයටපත් වෙන්නේ. දැන් බලන්න මේක අපි බලන්න අපි කලින් හිටියේ උජු සූජු කියලානේ. දැන් අපි බැලුවේ කයෙන් වෙන වැරදි සහ වචනයෙන් වෙන වැරදි. දැන් බලන්න අපි ටිකෙන් ටික යනවා මේ මනසෙන් වෙන වැරදි. දැන් බලන්න ඒවනේ අපි කතා කරේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, පලාසය. ඉතින් මේ දේවල් අපි මේ මනසෙන් වෙන වැරදි පැත්තට තමයි දැන් අපි මේ යන්නේ ඒවා පහ කරගන්න. ඊට පස්සේ පෙන්නනවා මෘදු කියලා කරුණක්. ඉතින් මෘදු කියලා කිව්වහම මේක පැහැදිලි වෙනවා පුරාභේද සූත්‍රයේ. මෙතන පෙන්නනවා මේ ප්‍රගල්භ භාවය ගැන සඳහන් වෙනවා. ඒ පුරාභේද සූත්‍රය ගත්තොත් ඉතින් මේ මෘදු වෙනවා කියලා කියන්නේ අපේ මේ කායික සහ වාචසික ප්‍රගල්භ භාවයක් නැහැ කියන එක. ඉතින් ඒ කියන්නේ අපි මේ තව පැත්තකින් අපි ගත්තොත් අපි මේ කය සහ වචනය අනික් අයට බාධාවක් වෙන ආකාරයෙන් හසුරුවන්නේ නැහැ කියන එක. ඒ වගේම තව පැත්තකින් කියනවා නම් අපි මේ රළු වැඩ නැති ගතිය. ඒ කියන්නේ මෘදු ගතිය ඇති ගතිය. ඒ වගේම අපි කියනවා පොලයි කියන එක. කියන්නේ ආචාර සම්පන්න බව, විනීත බව. ඉතින් මෙන්න මේ ස්වභාවයන් තමයි අපිට මේ මෘදු කියලා ගන්න තියෙන්නේ. දැන් බලන්න අපි පොඩ මේ මනස සියුම් තත්යකටපත් වෙනවා. අපි මුලින් ගත්තී උජු සූජු කියලා මේ රළු අකුසලයන්. ඊට පස්සේ අපි කතා කරා මේ සුවච භාවයේදී කතා කරා මේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, පලාසය වගේ කරුණු. ඉතින් ඒවා පහ කරපු කෙනාට තමයි දැන් මෘදු වෙන්න පුළුවන්. දැන් මෙතන අපි දැනගන්න ඕන දැන් අපි කියවනේ පඩිපෙලක යනවා කියලා. එක වුණොත් තමයි දෙක වෙන්නේ. දෙක වුණොත් තමයි තුන වෙන්නේ. ඒ වගේ තමයි කෙනෙක් උජු වුණොත් තමයි සූජු වෙන්නේ. උජු සූජු වුණ කෙනාට තමයි සුවච වෙන්න පුළුවන්. ඉතින් කීකරු කෙනෙකුට තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෘදුභාවය. දැන් බලන්න අපිට අකීකරු කෙනකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෘදුභාවයක්. අකීකරු නම් එයාට රළු ස්වභාවය තියෙනවා. ඉතින් බලන්න අපිත් ගත්තොත් මේ බලන්න මේ රළු ස්වභාවය තියෙනවා. ඉතින් මේ රළු ස්වභාවය පහ කරලා මෘදුභාවය අපි ඇති කරගන්න ඕනේ. දැන් බලන්න හොඳට අපේ මොනවද තියෙන්නේ මේ රළු වැඩ. දැන් හොඳට බලන්න අපි බලන්න අපි ගෙදර අයට කතා කරන විදිය බලන්න. රළු විනීත කියලා බලන්න. දැන් බලන්න අපි පිට ඉන්න කෙනෙක් නම් ගෙදර නැතුව පිට මිනිස්සෙකුට නම් අපි ටිකක් ওই මෘදු ගතියෙන් කතා කරනවා. අපි තුන් ගෙදර පිට ඉන්න මිනිස්සෙකින් මොකක් හරි වැඩක් කරගන්න ඕන කියලා. එතකොට අපි යාට හොඳට නේ මෘදුවනේ කතා කරන්නේ. එයාගෙන් අවසර අරගෙන මගේ මේ උදව්වක් කරන්න පුළුවන්ද කියලා අහලා එහෙම තමයි වාට කරදරයක් නැත්තම් මට මෙන්න මේ උදව්ව කරන්න පුළුවන් දන්න එහෙමනේ අහන්නේ මෘදු ගතිය තියෙනවා. ඒ කියන්නේ ගෙදරින් පිට කෙනෙකුට. දැන් මට ගෙදර කෙනාට අපි කොහොමද කතා කරන්න කියලා ටිකක් ලලුව නේද? එයාගෙන් අපි අවසර ගන්නෙත් නෑ මට පුළුවන් නම් මේ උදව්ව කරන්න කියලා අපි කියවෙනවද බලන්න ගෙදර ඉන්නකොට. අපි අණ කරනවා නේද ගෙදර අයට. මට මෙන්න මේ වැඩේ කරලා දෙන්න. දැන් මම අන්‍යව තමයි මේක පැත්තින් අපිට ගන්න පුළුවන් මේ රළු ගතිය අපේ තියෙන. ඒ වගේමයි බලන්න අපි දැන් බලන්න අපි මොනවා හරි පොලිම් පයින්නවා. දැන් අපි හිතමු අපි බැංකුවක ඉන්නවා පොලිමේ. දැන් පොලිමේ ඉන්නකොට අනික් මිනිස්සු පොලිමේ ඉන්නකොට අපි යනවා පොලිම පැනලා. දැන් බලන්න අපි ආචාර සම්පන්න නෑනේ. මේකත් මේ රළු ස්වභාවය තමයි මේ අපි කතා කරන්නේ. දැන් අපි යනවා පාරට යනවා වාහනයක් අරගෙන. දැන් අනික් අයටත් එලව ගන්න බැරි වෙන විදිහට හරි වේගෙන් අපි වාහනේ එලවනවා අපරීක්ෂාකාරීව. දැන් බලන්න අනික් අයට අපිව බාධාවක් නේ. දැන් බලන්න මෙන්න මේවා මේ රළු වැඩ. ඉතින් බලන්න මේ හැම එකකම බලන්න අපි අපේ මේ කය සහ වචනය අනික් අයට බාධාවක් වෙන විදිහට හසුරවලා තියෙනවා. ඒ කියන්නේ මේ රළුයි කියලා කියන්නේ මේ කායික සහ වාචික ප්‍රගල්භ භාවයන් කියන එක තමයි එතන පෙන්වන්නේ. ඉතින් අපි මෙතෙන්දි හොඳට බලන්න ඕන අපේ මේ රළු වැඩ තියෙනවා. එතකොට මේ රළු වැඩ තියෙනවා කියලා දැනගෙන අපි මේ රළු වැඩ පහ කරගන්න ඕන. ඒක තමයි අපිට මේ මෘදු කියන කරුණෙන් අපිට පෙන්වන්නේ. ඊට පස්සේ අපිට පෙන්වනවා අනතිමානී කියන කරුණ. කියන්නේ අනතිමානී කියන්නේ අතිමානය නෑ කියන එක. නිහතමානී කියන එක. දැන් බලන්න අපිට මොනවද තියෙන අතිමාන කරුණු? දැන් අපි හිතමු කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ලස්සනයි කියලා ඔන්න මාන්නයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් මට හොඳ රස්සාවක් තියෙනවා. එහෙම නැත්නම් මගේ මේ පරම්පරාව හොඳ පරම්පරාවක්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපි මේ මාන්නයක් ඇති කරගන්නේ. ඉතින් මේ මාන්නේ තියෙනවා නම් අපිට මේ මෛත්‍රිය වඩන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි එක පැත්තකින් මේ කියන්නේ. ඉතින් මේ මෙතෙන්දී අපි බලනවා අපේ මේ තියෙන ඒ අතිමානය පහ කරලා අනතිමානී වෙනවා කියලා කියන්නේ නිහතමානී භාවයට පත් වෙනවා කියලා අපි මෙතන බලනවා. කියන්නේ මේ මෘදු අපි කලින් කියපු සම්බන්ධය බලන්න. ඒක තමයි මෙතන වටින්නේ.
ඒ කියන්නේ මෘදු වුණ කෙනාට තමයි අනතිමානී වෙන්න පුළුවන්. දැන් බලන්න මෘදු නැති රළු කෙනෙක් ගත්තොත් එයාගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද බලන්න. නිහතමානී ගතිය. මේ රළු කෙනෙක් නම් එයාගේ නිරන්තරයෙන් මේ ඉන ස්වභාවය ඒ අතිමාන ස්වභාවය. ඉතින් තව පැත්තකින් අපිට බලන්න පුළුවන් මේ අතිමානය කියන එක ඇති වෙන්නෙම අපේ මේ අකුසලයන්ට කියන එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න මේ අකුසලයේ නිසා තමයි අපේ මේ අතිමානය ඇති වෙන්නේ කියන එක. දැන් ඒක කෙනෙකුට සමහරක් වෙලාවට එක පාට තේරෙන්නේ නැති වෙයි. නමුත් මේක හොඳට බැලුවොත් පේනවා ඇත්ත තමයි අපි මේ කරන අකුසලයන්ට තමයි අපි මේ මාන්නය ඇති කරගන්නේ කියලා. දැන් බලන්න ඒක හොඳට රළු විදිහට ගත්තොත් ඕක පේනවා. දැන් බලන්න ගමේ චණ්ඩියෙක් ඉන්නවා නම් බලන්න. දැන් ගමේ චණ්ඩියෙක් ඉන්නවා නම් එයාගේ මේ මාන්නයක් තියෙනවානේ. දැන් බලන්න එයාගේ මොකටද මාන්නලා තියෙන්නේ කියලා. එයාගේ මාන්නේලා තියෙන අර චණ්ඩි ගතිය. ඒ කියන්නේ අනිත් කෙනාට මේ කපාගෙන කොටාගෙන ඉන්නවා කියන ස්වභාවය අර සමහරකට ඉනේ පිහියකුත් ගහගෙන ඉන්නවන්නේ. යන්නේ ස්වභාවය තමයි ඒ ස්වභාවයට තමයි එයා මාන්නය ඇති කරගන්නේ. ඉතින් මම තව උදාහරණයක් බලමු. අපි හිතමු දැන් කුකුල් පට්ටියක් දාගෙන ඉන්න කෙනෙක්. දැන් එයා කුකුල් පට්ටියක් දාගෙන මේ මසට සත්තු විකුණලා ඒ ලැබෙන සල්ලි වලින් දැන් මෙයා ජීවත් වෙනවා. දැන් බලන්න මෙයා හොඳ බෙන්ස් කාර් එකක යනවා. තට්ටු තුනට ඉතින් හොඳ ලස්සනට ලොකු ගයක් හදලා තියා හදාගෙන ඉන්නවා. දැන් බලන්න මෙයාට මාන්නයක් ඇති වෙනවා. දැන් එයාට දුප්පත් මිනිස්සුම දැක්කහම එයාට හිතෙනවා දැන් මෙයා උසස්. මම උසස් මේ අනික් මිනිස්සු කණ්ඩත් නැති මිනිස්සු දුප්පත් මිනිස්සු කියලා එයා මේ අනික් අය පහත් කරලා අර එයාගේ මේ අතිමානය කියන එක ඇති වෙනවා. දැන් බලන්න එයා මේ මොකටද මාන්නය ඇති කරගත්තේ කියලා. එයාර කුකුල් පට්ටිය දාගෙන අකුසල් කරගෙන සල්ලි හම්බ කරගත්ත නිසා තමයි එයාට මාන්නය ඇති වෙලා තියෙන්නේ. දැන් බලන්න ඊළඟ දවසේ මෙයාගේ මේ කුකුල් පට්ටියක් නැති වෙලා මේ හැම දෙයක්ම නැතිලා මෙයා පාරට වැටුණා කියලා හිතමු. කණ්ඩත් නැදෙන්නේ මේ මනුස්සයාට. උදා කාලේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් බලන්න එයාගේ මේ මාන්නයක් තියනවාද කියලා මේ මාන්නේ නැති වෙලා යනවනේ. දැන් මාන්නේ පැත්තකින් තියලා මෙයාට හිඟා කණ්ඩ වෙනවා. ඉතින් බලන්න මෙයාගේ මාන්නේ කියන එක නැති වෙලා යනවා. ඉතින් බලන්න අපි මේ කරන අකුසලයන්ට තමයි අපි මේ මාන්නේ ඇති කරගන්නේ. ඉතින් මේක ගොඩාක් සියුම් කරුණක් හොඳට බැලුවොත් පෙනෙයි. දැන් බලන්න අපි මාන්නයක් ඇති කරගන්න අපිට සල්ලි තියනවා කියලා එක්ක අපි රස්සාවල් කරනවා. අපි අර හොඳට යනවනේ නේ හොඳට ඇඳගෙන ටයි කෝට් දාගෙන අපි යනවා රස්සාවට. අර එහෙම හොඳට ඇඳගෙන යනකොට මේ මාන්නේ ඇති වෙන්නේ. එහෙම නැත්නම් හොඳ වාහනයක යනවා. ඉතින් මෙන්න මේවා මේ දේවල් කරන මේ මුදල් පරිහරණය කරනවා නම් අපිට මේ මාන්නේ කියන එක ඇති වෙනවා. ඉතින් සියුම් විදිහට අර මුදල් පරිහරණය කරනකොට අපි මේ අකුසලයන් කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ සම්මා ආජීවය හොඳටම අපිට පවත්වන්න බැරි වෙනවා මේ මුදල් පරිහරණය කරනවා නම්. ඉතින් අපි මේ කතා කරන්නේ ආර්ය අර්ථයෙන්. දැන් මේ ගිහි ජීවිතයක් ගෙවන කෙනෙක් ගත්තොත් දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මේ අපතමුන් කරන ජීවිකාව ධාර්මිකව කරගෙන යන්න කියලා. ඒක ඇත්ත එහෙම කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. නමුත් අපි මේ කතා කරන්නේ ආර්ය අර්ථයෙන්. දැන් කෙනෙක් නිර්වාණයටම යනවා නම් දැන් ඉතින්දි බලන්න එයාට මේ හැම දෙයක්ම අතහරින්න වෙනවා. ඒ කරන රස්සාවල් පවා. දැන් බලන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගත්තොත් බලන්න. දැන් ස්වාමින් වහන්සේට අකපයිනේ රස්සාවල් කරන එක. ඒතර උන්වහන්සේ තමයි ඇත්තටම අර අදින්නා දානා කියන ශික්ෂාපදේ හරියටම ආරක්ෂා කරන්නේ. ඒ කියන්නේ දුන් දෙීම පමණයි යැපෙන්නේ. ඒ පින්ඩපාතේ වැඩලා ලැබෙන දෙයින් පමණයි උන්වහන්සේ ජීවිකාව ගෙනියන්නේ. දැන් අපි රස්සාවල් කරනවා කිව්වහම මෙතන අර අදින්නා දානේ වෙනවා මේ ආර්ය අර්ථය. ඉතින් බලන්න හොඳට බලන්න තමුන් තුළ මේ තමුන්ගේ තියෙන සල්ලි වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේ තියෙන දේපලට වෙන්න පුළුවන්. කරන රස්සාවට වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තැන් වල බලන්න අපි මේ හොඳට බලන්න මේ අතිමානය කියන එක අපේ ඇති වෙනවා කියන එක. ඉතින් ඒක දැක්කලා අපි මේ අතිමානය දුරු කරගන්න ඕන. මේ දුරු කරගන්න ස්වභාවය තමයි මෙතන මේ පෙන්වන්නේ. ඊට පස්සේ ඊළඟ ගාථාවට ගීත ගාථාව පෙන්වන සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලෝක උත්ති සම්ප්‍රින්ත්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුර්ගිද්දෝ කියලා මෙතන පෙන්වනවා. ඉතින් මෙතන පෙන්වනවා මේ කරුණු ටික සන්තුස්ස කෝච. සන්තුස්ස කෝච කියලා කිව්වා මේ කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා. දැන් බලන්න අපි අර කලින් හිටියේ අනතිමානී තැනනේ. දැන් කෙනෙක් නිහතමානී වුණාට පස්සේ තමයි එයාට මෙන්න මේ කරුණ ඇති කරගන්න පුළුවන්. එයාට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. නැත්තම් බලන්න අපි හැමතිස්සෙම ලද දෙයින් සතුටු වෙලා නැහැ. ඉතින් අපි මේ පලාසය කියන එක තියෙනවා. අපි හැම වෙලාවෙම බලන්න අපිට කෑම එකක් ලැබුණත් මේකට වඩා වෙන එකක් හොඳයි. තමුන්ට ගෙයක් තියෙනවා නම් මේකෙ දෙට වඩා වෙන ගෙයක් හොඳයි. තමුන්ට නෝනා කෙනෙක් හරි මහත්තයෙක් කරලා ලැබිලා ඉන්නවා නම් එයාට වඩා වෙන කෙනෙක් හොඳයි. ඒ විදිහටමනේ හිතෙන්නේ. ඉතින් බලන්න ලද දෙයින් සතුටු වෙලා නැහැ. ඉතින් අපි අනතිමානී නම් අපි නිහතමානී නම් අපිට ඇති කරගන්න පුළුවන් මේ ලද දෙයින් සතුටු වෙන ස්වභාවය.
ඊට පස්සේ පෙන්වනවා සුබ රෝච. කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. නැත්තම් බලන්න යාව පෝෂණය කරන්න ගියාම හරිය අමාරුයි. යාට ගොඩාක් දේවල් ඕන. ගෙදර හිටියත් ගොඩාක් කට්ටිය යාට ගොඩාක් දේවල් කරලා දෙන්න ඕන මෙයාව පෝෂණය කරන්න. ඉතින් මෙයාට බොහොම පහසුවෙන් පෝෂණය කර හැකි පුද්ගලයෙක් වෙනවා. දැන් මේ පාරේ ගමන් කරනකොට. ඊට පස්සේ පෙන්වනවා අප්පකිච්ච. අප්පකිච්ච කියලා කියන්නේ මේ බොහෝ වැඩ නැති පුද්ගලයෙක් වෙන්න ඕන. දැන් මේ බලන්න මේ පිළිවෙලේ යනකොට නිහතමානී වෙලා ලද දෙයින් සතුටු වෙලා එහෙම යනකොට දැන් බලන්න මෙයාට මේ ස්වල්ප වැඩ කියන එක මෙයාට ඇති කරගන්න පුළුවන් ජීවිතේ. නැත්තම් බලන්න හැම තිස්සෙම මිනිස්සුත් කැමතිනේ මේ ගොඩාක් බිසී කියලා කියන්නේ. මොකද ඒතකොට බිසී කියලා කිව්වම ගොඩාක් මේ වටිනා පුද්ගලෙක් කියලා හිතාගෙන ඉන්නවානේ. ඉතින් එහෙම නැතුව මේ ස්වල්ප වැඩ තියාගෙන නිදහස් ජීවිතයක් ගෙවන්න යාට පුළුවන් වෙනවා. ඊට පස්සේ පේනවා සල්ලෝක උත්ති. ඒ කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් මේ උඩ ඔන්න ඔය කරුණු හතර අපිට ඇති කරගන්න පුළුවන් අපි අර කියන්නේ නිහතමානී ස්වභාවය ඇති කරගන්න පුළුවන් නම්. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඊළඟ කරුණ සන්ත්‍රින් ක්‍රියෝච. දැන් අපි කලින් හිටියේ පස්වෙනි කරුණේ අපි හිටියේ අනතිමානී කියන කරුණ. ඉතින් අනතිමානී කියන කරුණෙන් පස්සේ අපිට තියෙන විශේෂ කරුණ තමයි මේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් අපි මෙතන ඇත්තටම බලාගෙන යන්නේ මුළු සූත්‍රෙම තියෙන විශේෂ තැන් ටික තමයි අපි මේ විශේෂයෙන් කතා කරගෙන යන්නේ. අපි කලින් කතා කර අනතිමානී කියන කරුණ විශේෂ තැනක්. ඊට පස්සේ තියෙන විශේෂ තැන තමයි මේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් ඉන්ද්‍රිය සංවරය කිව්වම මොකක්ද මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ? දැන් බලන්න අපේ මේ ඇහෙන් රූප බලන්න ආසාවක් තියෙනවා. කනෙන් ශබ්ද අහන්න ආසාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආසාවන්ට අපි ඉඩ දෙනවා නම් තමයි අපි මේ ඉන්ද්‍රිය අසංවර වෙන්නේ. කියන්නේ අපි ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ටික පිනවන ස්වභාවය තමයි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් පිනවන්නේ නැති ස්වභාවය. ඉතින් මේක තව හොඳට ගොඩාක් ලස්සනට පේනවා මේ ඉන්ද්‍රිය සංවරය ගැන සංවර සූත්‍රයේ. දෙතෙන්දි පෙන්නනවා ඉන්ද්‍රිය අසංවර වෙනවා නම් අසංවර වෙනවා කියලා කියන්නේ අපි කරුණු තුනක් කියනවා මේ පංච උපාදානස්කන්ධයේ අපි සතුට හොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබාගෙන ඉන්නවා කියලා පෙන්නනවා. කියන්නේ පාලියෙන් පෙන්නනවා අභිනන්දති අභිවදති අජෝසාය තිත්තති. ඉතින් ඔය තුන කරනවා නම් අපි අසංවරයි කියලා කියනවා. ඒ කියන්නේ අපි සතුට හොයනවා නම් ප්‍රකාශ කරනවා නම් ඒකේ බැහැගෙන ඉන්නවා නම් අපි අසංවරයි කියලා කියනවා. ඒ වගේම සංවර වෙන්න නම් ඒකේ අනිත් පැත්ත. අපි සතුට හොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්තම් අපි මේ ඉන්ද්‍රියන් සංවරයි කියලා කියනවා. කියන්නේ පාලියෙන් මේකට කියනවා නාබිනන්දති නාබිවදති නජෝසාය තිත්තති. ඉතින් මෙන්න මේක තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉතින් මේක අපිට තේරුම් ගන්න ඕන වටිනම කරුණ තමයි අපි දැන් කලින් හිටියේ අනතිමානී කියන කරුණ. ඉතින් කෙනෙක් අනතිමානී වුණොත් තමයි, ඒ කියන්නේ නිහතමානී වුණොත් තමයි ඒ කෙනාට ඉන්ද්‍රිය සංවරය පවත්වන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ගැඹුරු ධර්ම කරුණක්. මේ අතිමානී සහ ඉන්ද්‍රිය සංවරය අතර ඒ සම්බන්ධයක් තියෙනවා. දැන් බලන්න අපි කෙටියෙන් තේරුම් ගන්න බලන්න. දැන් කෙටියෙන් බලන්න අපි කෙනෙක් ගොඩාක් මාන්නේ වැඩි නම් බලන්න එයාගේ ස්වභාවයම තමයි යා මේ වටපිට බල බල ඉන්ද්‍රියන් අසංවර කරගෙන තමයි ඉන්නේ. දැන් මේ විදිහට ගන්නකො කෙටියෙන්. ඒ වගේමයි නිහතමානී කෙනෙක් බලන්න. මේ අතිමානී දුරු කරලා නිහතමානී කෙනෙක් නම් එයාගේ ස්වභාවයම තමයි මේ ඉන්ද්‍රියන් සංවරයි. බලන්න යා මේ වටපිට බල බල නිමිති අරගෙන මේවා මේ ඇස කරනාසේ ශරීරේ මේ දිව ශරීර මේ ඉන්ද්‍රියන් ටික පිනවන්න යන්නේ නැහැ. ඉතින් මේක ධර්ම කරුණක් විදිහට තියෙනවා කෙනෙක් අතිමානයේ තියෙනවා නම් කෙනෙක්ගේ. ඒ කෙනාගේ දික්ටි ආශ්‍රව වැඩි. ඒ කියන්නේ යාගේ මේ දික්ටියින් ගොඩක එයා ගැට ගැහිලා ඉන්නේ. ඒ කියන්නේ අතිමානයේ තියෙනවා නම් එයාගේ දික්ටි ආශ්‍රව වැඩි. දික්ටි ආශ්‍රව වැඩි නම් එයාගේ කාමාශ්‍රව වැඩි කියලා අපිට පෙන්නනවා මේ අභිධර්ම පිටකේ ප ဋ ාණ පාළියේ. එතකොට දික්ටි ආශ්‍රව වැඩි නම් එයාගේ කාමාශ්‍රව වැඩි. ඒතර කාමාශ්‍රව වැඩි නම් එයාගේ මේ ඉන්ද්‍රියන් අසංවර වෙනවා කියලා අපිට මේ ධර්මයේ පෙන්නනවා. බලන්න මේ සම්බන්ධය කෙනෙක් අතිමානයේ තියෙනවා නම් එයාගේ දික්ටි ආශ්‍රව වැඩි. දික්ටි ආශ්‍රව වැඩි නම් කාමාශ්‍රව වැඩි. කාමාශ්‍රව වැඩි නම් ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඒ කියන්නේ එයාගේ අතිමානයේ තියෙනවා නම් එයාගේ මේ ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත එයාගේ මේ අතිමානයේ නැත්තම් නිහතමානී නම් එයාගේ මේ දික්ටි ආශ්‍රවයන් අඩුයි. දික්ටි ආශ්‍රවයන් අඩු නිසා කාම ආශ්‍රවයන් අඩුයි. ඒතර කාම ආශ්‍රවයන් අඩු නිසා එයාට මේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. ඉතින් බලන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් අපි මේ
නිහතමානී වුණොත් අනතිමානී වුණොත් තමයි අපිට මේ ඉන්ද්‍රිය සංවරය කියන එක පවත්වන්න පුළුවන්. ඉතින් බලන්න මේක අපි මේ ඉන්ද්‍රිය සංවරය පවත්වනවා කියන එක ඒක මේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිත් බලන්න දැන් බලන්න මෙතන මේ කරුණීයමෙත් සූත්‍රයේ අපි මේ පියවරවල් 5ක් ගිහිල්ලා 6 වෙනි පියවරේ තමයි කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය. දැන් බලන්න ඊට කලින් අපිට මේ ගොඩනගා ගන්න කරුණු ටිකක් තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය අපිට පවත්වන්න නම්. කියන්නේ අපි උජු වෙන්න ඕන, සූජු වෙන්න ඕන, සුවච වෙන්න ඕන, මෘදු වෙන්න ඕන, අනතිමානී වෙන්න ඕන. අන්න එහෙම මේ කරුණු ටික ගොඩනගා ගත්තට පස්සේ තමයි අපිට මේ ඉන්ද්‍රිය සංවරය පවත්වන්න පුළුවන්. දැන් බලන්න හොඳට මෙහෙම නැති කෙනෙකුට මේ ඉන්ද්‍රිය සංවරය පවත්වන්න බෑ. දැන් හොඳට බලන්න අපි හිතමු සාමාන්‍ය කෙනෙක් යනවා කියලා shopping mall එකකට. දැන් එයා shopping mall එකකට යනවා කියලා හිතමු මොනවා හරි ඇඳුමක් ගන්න. දැන් shopping mall එකට ගියාම එයා ඇඳුම් දිහා විතරද බලන්නේ. දැන් එයාට ඕන ඇඳුමක් ගන්න ඕන. හරි එයාට දැන් ඇඳුම් දිහා බලන් ඉන්නවනේ ඇඳුමක් ගන්න ඕන නම්. දැන් එයා බලන්නේ ඇඳුම් දිහා විතරද? ඇඳුම් දිහා විතරක් නෙමෙයි. එයා බලනවා දැන් shopping mall එකට ගියාම විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ කාන්තාවෝ ඉන්නවා, පුරුෂයෝ ඉන්නවා, ලස්සනට ඇඳගෙන මේ විවිධාකාරයේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා. දැන් මෙහෙම ඉන්නකොට මෙයා මොකද කරන්නේ? මෙයා ඒ කාන්තාවෝ දිහා, පුරුෂයෝ දිහා බල බල තමයි ඉන්නේ. ඉතින් බලන්න එයාට මේ ඉන්ද්‍රිය සංවරය කරගන්න බෑ ඇත්තටම. මොකද අර මුලින් තියෙනවනේ කරුණු ටිකක්. ඒ කරුණු ටික මේ ජීවිතේ ගොඩනගා ගත්ත කෙනාට තමයි ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. නැත්තම් එයාට කරන්නම බෑ. දැන් බලන්න එහෙම කෙනෙක් බලෙන් ඉන්ද්‍රිය සංවර කරගන්න හදනකොට බලන්න එයාට කියනවා හිත යටින්. දැන් ලස්සන කෙනෙක් හිටියනම් බලන්න. ඒ රූපේ දිහා බලන්න බැලුවේ නැත්නම් ඔයාට පාඩුවක් වෙන්නේ කියලා කියනවා. අර හිත ඇතුලේ මේ කවුරු හරි කියනවා වගේ දැනෙනවා. ඒක තමයි මේ ditthi ආශ්‍රවය කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න බලනවා. බැලුවට පස්සේ බලන්න ඔන්න පේනවා මෙයාගේ අතන උසයි මෙතන පාතයි. මේ රූපයේ ස්වභාවය පේනවා. මේ නිමිති පේන්න ගන්නවා. ඔන්න නිමිති පේන්න ගන්නවා. ඔන්න දැන් කාමයන් නැවිසෙන්න ගන්නවා. දැන් බලන්න ඔන්න දෙන්නෙක් ගහනවා වගේ නේද? දැන් දෙන්නෙක් ගහනවා කිව්වේ මොන මුලින් කියනවා බලන්න කියලා කියනවා. ඔන්න දැන් කෙනෙක් ගහනවා. බැලුවේ නැත්තම් හරි අමාරුයි. ඉතින් ඔන්න එක්කෙනෙක් ගහනවා. ඉතින් බැලුවට පස්සේ බලන්න. බැලුවට පස්සේ ඔන්න කාමයේ ඇවිස්සෙන්න ගන්නවා. ඉතින් බලන්න තව එක්කෙනෙක් ගහනවා. ඉතින් ඉන්ද්‍රිය අසංවර කරගන්නවා කියන්නේ හරියට අර දෙන්නෙක් ගහන ස්වභාවයක තමයි ඉන්නේ. ඉතින් අපි අනතිමානී නම් අපි නිහතමානී ස්වභාවයක නම් ඉන්නේ. බලන්න අපිට අර ditthi ආශ්‍රවයන් අඩුයි. ඒ කියන්නේ අපි ඔන්න එක්කෙනෙක් ගහන එක නැති වුණා. ditthi ආශ්‍රවයන් නැති නිසා කාමාශ්‍රවයන් අඩුයි. කාමාශ්‍රවයන් අඩු නිසා අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. දැන් බලන්න අනිත් එක්කෙනා ගහන එකත් නැවතුණා. ඒ කියන්නේ දෙන්නෙක් ගහන ස්වභාවය නැති වෙලා අපිට මේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් වෙනවා. ඒ කෙනා මේ අතිමානීය යගේ තියෙනවා. නිහතමානී පුද්ගලයෙක් නම්. ඊට පස්සේ අපිට මේකේ පේනවා නිපකෝචය කියලා කරුණක්. ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ අපිට තියෙන මේ නිපකෝචය කියන කරුණ. නිපකෝචය කියලා කියන්නේ බුද්ධිමත් භාවය. මෙතන බුද්ධිමත් භාවය කියලා කිව්වා මෙතන කියන්නේ මේ ඉන්ද්‍රිය සංවර තබා ගැනීම හොඳයි කියන දැක්ම. ඉතින් මෙතන විශේෂ තැනක් මේ සූත්‍රයේ දැන් බලන්න සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපිට හිතෙන්නේම ඉන්ද්‍රිය අසංවරය හොඳයි කියලානේ. හොඳට බලන්න. දැන් ඒකනේ අපි මේ සින්දු අහන්නේ, කතා බලන්නේ, සෝෂල් මීඩියා වල ඉන්නේ. ඒතකොට මේ ලස්සන කෙනෙක් දැක්කම ඒ කෙනා දිහා බලන්නේ. දැන් බලන්න ඇයි අපි එහෙම කරන්නේ? ඒ කරන්නේ අපිට හිතෙනවා ඉන්ද්‍රිය අසංවරය තමයි හොඳ. අර ඇතුලින් කියනවනේ බලන්න කියලා. බැලුවේ නැතොත් ඔයාට පාඩුවක් වෙන්නේ. ඉතින් බලන්න සාමාන්‍ය ජීවිතය අපිට දෙන්නේ මේ ඉන්ද්‍රිය අසංවරය තමයි හොඳ. දැන් මේ වෙලාවේදී බලනවා භාවනාවේදී මේ පියවරවල් 6ක් ගිහිල්ලා 7 වෙනි පියවරේදී අපි බලනවා නෑ ඇත්තටම ඉන්ද්‍රිය සංවරව තියාගන්න එකමයි හොඳ. දැන් බලන්න මේක අපිට අවබෝධයක් විදිහට එන්න ඕන. හිත අභ්‍යන්තරයෙන්ම දැනෙන්න ඕන ඇත්ත තමයි ඉන්ද්‍රිය සංවරව තියාගන්න එකමයි හොඳ. දැන් බලන්න ඉන්ද්‍රිය අසංවර වුණොත් මොකද වෙන්නේ කියලා. ඉන්ද්‍රිය අසංවර වුණොත් අපි රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. ඉතින් දැවෙනවා නම් බලන්න ඒක හොඳයිද දැවෙනවා නම්. පිච්චිල්ලක්නේ. මේ දුකේ ඉන්නේ. ඉතින් මේක හොඳට අපිට පේනවා භාවනා කරනකොට මෙන්න මේ පීවරට එනකොට නෑ ඇත්තටම ඉන්ද්‍රිය සංවරව තියාගන්න එකමයි හොඳ. දැන් බලන්න හොඳට ඉන්ද්‍රිය සංවරව තියාගන්න පුළුවන් කෙනෙක් දැන් හිතමු අර shopping mall එකට ගිය කෙනා කියලා. දැන් shopping mall එකට ගිය කෙනා දැන් එයාගේ අර මුල කවුන ඔක්කොම ටික එයා හොඳට වැඩිලා. ඒ කියන්නේ උජු සූජු සුවච මෘදු අනතිමානී කියන මේ කවුන ටික හොඳට වැඩිලා. දැන් මෙයාට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. මෙයා ඉන්ද්‍රිය සංවර කරගෙන මෙයා බීම බලාගෙන ඉන්නවා මේ ඇහෙන් නිමිති ගන්නෙ නැතුව.
නිමිති ගන්නතු මෙතන ඉන්නවා කියලා කියමු. මෙයා මෙහෙම කරනකොට ඇත්තට මෙයාගේ හිත ගොඩාක් සමාධියටපත් වෙනවා. අපිට පෙන්නනවා මෙතන මේ එයාගේ ප්‍රීතිය ගලන්න ගන්නවා කියලා. ඒ බලන්න මේ ඉන්ද්‍රිය සංවර වුණ නිසා තමයි මෙයාට මේ ප්‍රීතිය ගලන්න ගන්නේ. ඉන්ද්‍රිය අසංවර වුණා නම් මොකක්ද වෙන්නේ බලන්න. ඉන්ද්‍රිය අසංවර වුණා නම් මෙයා රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. ඉතින් මෙන්න මේක දැකලා තමයි අපිම අනුමත කරනවා ඇත්තටම ඉන්ද්‍රිය සංවරව තියාගන්න එකමයි හොඳ. බලන්න ඒක තමයි අපි මෙතනදී බලන්නේ. තව පැත්තකින් බලන්න අපි මේ ඉන්ද්‍රිය අසංවර වුණොත් අපි කොහෙද මරණයෙන් පස්සේ යන්නේ? දැන් මේ ජීවිතෙත් ඉන්ද්‍රිය අසංවර වුණ තැනම දුක තියෙනවා. අපි කියන්නේ රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්නවා කියන්නේ අපි මරණයෙන් පස්සේ යන්නේ දුගතිය. ඉතින් බාන තවත් දුක වැඩි. ඉතින් මේක අපිට පෙන්නනවා ධම්මපදයේ ගාථාවකින්. එතන පෙන්නනවා කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. සබ්බත් සංතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති කියලා අපිට පෙන්නනවා. ඒ කියන්නේ මේ සිත කය වචනේ සංවර කරගන්න කෙනා සියලු දුකින් අත මිදෙනවා කියලා අපිට පෙන්නනවා. ඒකයි බුදුහාමුදුරුව අපිට අර සූත්‍රයක පෙන්නන්නේ එහෙන් රූප බල බල ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ උලක් අරගෙන ඇහැ පසාරු කරගන්න කියලා කියනවා බුදුහාමුදුරුව. ඒ වගේම කනෙන් ශබ්ද අහා ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ උලක් අරගෙන කන පසාරු කරගන්න කියනවා. මේ උපමාවකට බුදුහාමුදුරුව කියන්නේ ඉතින් ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රිය අසංවර කරගන්නවා නම් අපි මහ විශාල දුකකට යන්න කැමති වෙලා ඉන්න ඕන. දැන් බාන ඉන්ද්‍රිය අසංවර කරගන්නවා කියන්නේ එයා ඒ පුද්ගලයා ඊට පස්සේ මේ දුගතිය ඉපදිලා අපාය ත්‍රිසන් ලෝකවල වගේ ඉපදිලා මහ විශාල දුක්ඛයක් විඳින්න නියමිතයි. ඉතින් අන්න ඒක දැකලා තමයි අපි මේ ඉන්ද්‍රිය සංවරව ඉන්න එක තමයි හොඳ කියන දැක්මට එන්නේ. ඒක තමයි අපිට මේ නිපකෝචය කියලා අපිට මේ පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ කරුණ මෙතෙන්ද කරුණ මේ 7 වෙනි කරුණට එනකම් මේ සූත්‍රේ මේ 7 වෙනි කරුණ කියන එක ටිකක් වටින කරුණක්. ඒ කියන්නේ විශේෂ කරුණක්. දැන් අපි කෙටියෙන් බලමු මේ අපි බලපු විශේෂ කරුණු ටික. දැන් සූත්‍රයේ අනික් කරුණුත් එක්ක මෙන්න මේ විශේෂ. දැන් අපි කියන්නේ පඩිපෙල් කියලා. ඉතින් මුලින් අපි ගත්තා උජු, සූජු. ඒ කියන්නේ අපි මේ වැරදි වැඩ වලින් අයින් වුණා. කයෙන් වෙන වැරදි සහ වචනයෙන් වෙන වැරදි වලින් අයින් වුණා. ඊට පස්සේ අපි කීකරු වුණා. ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, පලාසය වගේ කම් පහ කරලා අපි කීකරු වුණා. ඊට පස්සේ මෘදු වුණා. රළු වැඩ අයින් කරලා අපි මෘදු පුද්ගලයෙක් වුණා. ඊට පස්සේ අපි අනතිමානී වුණා. කියලා අපි මේ තියෙන අපේ අතිමාන්‍යයන් ටික අපි බැහැර කරගත්තා. ඒ අතිමානය බැහැර කරාට පස්සේ තමයි අපිට අර ඉන්ද්‍රිය සංවරය කියන එක පවත් ගන්න පුළුවන්. අපි අර කතා කරපු විදිහට. ඉතින් ඉන්ද්‍රිය සංවරය පවත්තන කෙනාත් බලනවා එයා මේ නිපක භාවයටපත් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය තමයි ඇත්තටම උතුම් කියන ඒ දැක්මට එයා එනවා. ඊට පස්සේ අපි එතනින් එහාටත් මේ සූත්‍රය බලාගෙන මේ කියපු ටික ඊට පස්සේ පෙන්නනවා අප්පගබ්බෝ කියන කරුණ. අප්පගබ්බෝ කියලා කිව්වහම එතන අපි පෙන්වන්නේ මේ චෛතසික ප්‍රගල්භ භාවය. දැන් අපි අර කතා කරන්නේ මෘතු කියන කරුණේදී එතනත් කතා කරේ කායික සහ වාචික ප්‍රගල්භයන් නැහැ කියන එක. ඒතර අප්පගබ්බෝ කියලා කිව්වහම එතන කියන්නේ මේ චෛතසික ප්‍රගල්භයන් නැහැ කියන එක. ඒ කියන්නේ මෙතන කෙටියෙන් ගත්තොත් මේ කියන්නේ මේක තියෙන්නේ මේ පුරා වේද සූත්‍රයේ. ඉතින් මේ කියන්නේ අර අපි අපේ හිතෙන් එක එක වේදනා කුල වලට අපිව උස්සගන්නේ නැහැ කියන එක. දැන් බලන්න අපි මෙතෙන් දෙනකන් දැන් නිපකෝච කියන කරුණට ආවට පස්සේ කියන්නේ යාට තේරෙනවා නම් ඇත්තටම ඉන්ද්‍රිය සංවරය තමයි හොඳ. කියලා යාට දැන් හොඳට මේ හොඳ සමාධියකුත් වෙනවා කියලා කියමු. අපි කියනවා ප්‍රීතිය ගලනවා කියලා. දැන් මෙහෙම ඉන්න කෙනාට හිතෙන්න පුළුවන් මම දැන් උසස්. මම දැන් මේ දෙවියන් අතර ඉන්න ඕන කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්. දැන් මම අර එයාට සමාධියක් ආවනම් ඒ සමාධියත් යම්කිසි වේදනාවක්නේ. දැන් මේ වේදනාවට මෙයා ඇලෙනවා. ඇලිලා හිතෙනවා මෙයාට හිතෙනවා මමත් මම දැන් මේ උසස් කෙනෙක් දෙවියන් හා සමානයි කියලා. දැන් බලන්න අපි දෙවියන් එක්ක අපි උසස් කරගෙන අපි කියන්නේ විවිධ වේදනා කුලවල වලට තමම උසස් කරගන්නවා. ඉතින් ඒක හොඳට බලන්න තමුන්ගේ තියෙනවා කියලා ඒක විතරක් නෙමෙයි අර සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් බලන්න අපි මේ විවිධ වේදනා කුල වලට අපි උස්ස ගන්නවා. දැන් බලන්න අපි හිතමු අපි ආශ්‍රය කරනවා කියලා ගොඩාක් බලය තියෙන කෙනෙක් අපිට වඩා බලය තියෙන කෙනෙක් ආශ්‍රය කරනවා. දැන් අපි හිතාගෙන ඉන්නවා අපි එයා හා සමානයි කියලා. බලන්න මේ වේදනා කුලයක්නේ අපි ඒකට අපේ මනස උස්ස ගන්නවා. දැන් ඒකනේ සමහරක් වෙලාවල වලට දැන් ඔය කියන්නේ മന്ത്രിතුමා නම් කමක් නැහැ. മന്ത്രിතුමා ළඟින් වැඩ කරන කට්ටිය සරයි කියලා ඊට වඩානේ. ඉතින් අර මේ മന്ത്രിතුමාගේ තියෙන බලය ඒ කට්ටියත් හිතා ඉන්නවා. ඒ മന്ത്രിතුමා ළඟ වැඩ කරන අය හිතාගෙන ඉන්නවා අපිටත් මේ മന്ത്രിතුමා වගේ බලය තියෙනවා කියලා.
දැන් බලන්න මේ වේදනා කුල වලට උස්සගෙන යන්නේ වගේ දේවල් අපි ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා දැනගෙන පහ කරගන්න එක තමයි අපි මේ අප්පගබ්බෝ කියන කර්මෙදී අපි බලන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන කුලේසු අනනගිද්දෝ. කියන්නේ මේ කුලයන්ගෙන් නොඇලෙන එක. දැන් මාත් අපි කියන්නේ යම්කිසි අනුපිළිවෙලකට මේ එන්නේ කියලා එක වුණොත් තමයි දෙක වෙන්නේ. දෙක වුණොත් තමයි තුන වෙන්නේ කියලා. දැන් මාත් අපි කිව්වා අප්පගබ්බෝ කියලා. ඉතින් අප්පගබ්බෝ කියන කරුණේදී අපි බැලුවේ අපි මේ වේදනා කුලයන්ට අපි අපේ මනස උස්සගන්නේ නැහැ කියලා. ඉතින් මේ වේදනා කුලයන්ට මනස උස්සගන්න නැති කෙනාට තමයි පුළුවන් වෙන්නේ මේ කුලයන්ට ඇලෙන්නේ නැති වෙන එක. ඒක තමයි මෙතන මේ පෙන්වන්නේ කුලේසු අනුගිද්දෝ කියලා. ඉතින් මේ කුලේසු අනුගිද්දෝ කියන කරුණ ගත්තාම මේක මේ ගොඩාක් වටින කරුණක්, ඒ වගේම ගැඹුරු කරුණක්. ඉතින් මෙතෙන්දි බලන්න මේ අපි මේ ඇයි මේ කුලයන් කියලා කියන්නේ මොනවද? අපි ඒක පොඩ්ඩක් බලමු. දැන් අපි කියන ඕන්න මගේ ගෙදර, එක්ක මගේ ශරීරය, මගේ ළමයා, මගේ රස්සාව, මගේ රට. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ කුලයන්. ඉතින් මේ කුලයන්ට අපි ඇලෙනවා. ඉතින් බලන්න මේ කුලයන්ට ඇලුනොත් අපිට මෙත්තාවක් පතුරවන්න පුළුවන්ද කියලා. ඉතින් මේ කුලයේ ඇලෙන්නේ නැති වුණොත් තමයි අපිට මේ මෙත්තාව පතුරවන්න පුළුවන්. දැන් බලන්න හොඳ උදාහරණයක් තමයි අපි දැන් කාලයකට කලින් ලංකාවේ යුද්ධයක් තිබ්බනේ. දැන් අපි මේ දෙමළ නායකයෙක් හිටියේ. දැන් මේ දෙමළ නායකයා අපි දැන් අපි අපේ කුලයට අපි ඇලිලා. අපේ කුලයට ඇලුනහම දැන් මෙත්තාව වඩන්න ගියාම බලන්න මෙත්තා බකට් එකේ හිලක්නේ. දැන් සියලු සත්‍යෝ සූපත් වේවා කියලා කියනවා. දැන් දෙමළ නායකයා මතක් වෙච්ච ගමන්ම එතන මෙත්තාව වෙඩෙන්නේ නැහැ එතනින් එහාට නේ. ඊමණ්ඩ අපි මේ කුලයට ඇලිලා. ඒ තමුන්ගේ කුලයට ඇලිලා. ඉතින් මෙතන අපි මේ කුලයේ ඇලෙන්නේ නැත්තේ මොකක්වත් නිසා නෙමෙයි මේ හැම කුලයකම දුක්ඛය තියෙනවා. මේ දුක්ඛේ නැති තැනක් නැහැ. හැම තැනම තියෙනවා. ඉතින් හැම තැනම තියෙන දුක නම් මේ එක කුලයකටවත් ඇලෙන්න ඕනද බලන්න. දැන් අපි හිතාගෙන ඉන්න ඕන සල්ලි තිබ්බනම් හොඳයි. දැන් සල්ලි තිබ්බ මිනිස්සයා ජරාවටපත් වෙන්නේ නැද්ද? යා ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? ඉතින් යා මේ ජාතියෙන් ජරාවට යනවා කියන එක යාට විද්‍යාමාන වෙනවා. අපි හිතා ඉන්න සමහරක් විට බලය තිබ්බනම් හොඳයි කියලා. දැන් මට බලය තියෙන කෙනා ජාතියෙන් ජරාවට යන්නේ නැද්ද? එයා අවසානයේ මරණයට යන්නේ නැද්ද? දැන් සමහරක් විට අපි හිතාගෙන ඉන්නවා මේ රට මාරු කරා නම් හරි. දැන් මේ හොඳයි කියලා හිතාගෙන ඉන්න රටක ඉන්න මිනිස්සු ජාතියෙන් ජරාවට යන්නේ නැද්ද? එයාත් අවසානයේ මැරෙන්නේ නැද්ද? ඉතින් බලන්න මේ ජාතියෙන් ජරාවට යනවා කියන එක මේ පොදු දෙයක්. හැම තැනම තියෙන දෙයක්. ඉතින් මේක දිව්‍ය ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට වඩා බ්‍රහ්ම ලෝකවලට අසාධාරණ දෙයක්. මේ හැම තැනම තියෙන කරුණක් තමයි ජාතියෙන් ජරාවට යනවා කියන එක. ඒ කියන්නේ ඉපදුනා නම් එයා ජරාවට යන එක යනවාමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. ඉතින් මේ හැම තැනම තියෙන්නේ මේ වගේ දුක්ඛයක් නම්. ජාතියෙන් ජරාවට නම් යන්නේ. දැන් බාඩ මේ එක තැනකටවත් ඇලින්න වටිනවද කියලා. ඉතින් මෙන්න මේක දැකලා තමයි අපි මේ කුලේසු අනුගිද්දෝ කියන කරුණෙත් අපි මෙනෙහි කරනවා. අපි මේ එක කුලයකටවත් ඇලෙන්නේ නැහැ කියලා අපි හොඳට මෙනෙහි කරනවා. දැන් බලන්න මෙන්න මෙතෙන්දී අපි කියනවා අපි බලන්න මෙතන දස කුසලයේ වඩාගෙන යාවේ අපි ඉස්සෙල්ලාම බැලුවා කුසල් හතක් නේ අපි බැලි කයෙන් වෙන වැරදි වලින් අයින් වුණා. වචනයෙන් වෙන වැරදි වලින් අයින් වුණා. දැන් කුසල් හතක් වඩාගෙන තමයි ආවේ. දැන් බලන්න මෙතෙන්දී දැන් තව කුසලයක් වැඩි වෙනවා. තව කුසලයක් වැඩෙනවා. කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එක අපෙන් පහ වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි මේ කුලයේ ඇලෙන්නේ නැහැ කියලා කිව්වහම මගේ නෙවෙයි. මේ මගේ නෙවෙයි කියන්නේ සම්මාදිට්ඨිය. කියන්නේ අපි මේ මිත්‍යා දෘෂ්ටිය පහ වෙන එක තමයි මෙතෙන්දි වෙන්නේ. ඒ කියන්නේ අපි මේ අට කුසලයක් දැන් මෙතෙන්දි වැඩෙනවා. ඉතින් අට කුසලයක් වඩාගෙන තමයි දැන් එතනින් එහාට අපි දැන් මෙත්තාව වඩන්න පටන් ගන්න. දැන් මේ කෙනෙක් මෙත්තාව වඩනවා නම් එයාට තියෙන සුදුසුකම තමයි මේ කුලේසු අනුගිද්දෝ කියන කරුණ. දැන් බලන්න මෙන්න මෙතෙන්ද ඇවිල්ලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් ඔබ සුදුස්සෙක් මෙත්තාව වඩන්න. එතකන් අපි සුදුසු නැහැ. දැන් බලන්න හොඳට තව මේක අපි විග්‍රහ කරගමු පොඩ්ඩක්. මේ අපි මේ කුලයේ ඇලෙනවා කියලා කිව්වහම දැන් බලන්න අපි අහලා තියෙනවානේ මෛත්‍රී භාවනා කරාම මම නිදුක් වෙන්නවා කියනවා. මම නිරෝගී වෙන්නවා කියනවා. දැන් බලන්න මට මෛත්‍රිය වඩා ගන්නවා කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි මේ කුලයකට ඇලෙනවානේ. මගේ කියන කුලයට ඇලෙනවා. දැන් බලන්න අපිට අර මෙත්තාව වඩන්න පුළුවන්ද කියලා. දැන් මෙතන අපි කිව්වා අපි මේ කරන්නේ සියලු සත්‍යයන්ට නිර්වාණයට යන්න ලැබේවා කියන ඒ මානසික හැඟීම තමයි අපි පතුරවන්නේ. දැන් අපි මෙතෙන් දාවම මේ කුලේ ඇලෙන්නේ නැහැ කිසිම තැනක. මොකද ඒකට හේතුව මේ හැම තැනම තියෙන දුක. දැන් හැම තැනම තියෙන දුක නම්
අපිට ඒ යන්න තියෙනවා නම් මොකක් හරි තැනකට යන්න තියෙන්නේ නිර්වාණයටම විතරයි. ඒ කියන්නේ මෙන්න මේ කුලේශවන්න විද්දෝ කියන තැනට ආවහම හරියට මේ භාවනාව වැඩුවොත් එයාට මේ හැම දෙයක්ම වෙන් වෙලා පේන්න පටන් ගන්නවා දෙකකට. ඒ කියන්නේ හරියට අර තෙලුයි වතුරයි වෙන් වෙනවා වගේ. එක පැත්තක තියෙන නිවන අනිත් පැත්තේ තියෙන මේ අපේ ජීවිතේ හැම දෙයක්ම. අපි මේ ඉගෙන ගන්න දේවල් වෙන්න පුළුවන්, අපේ රස්සාවල් වෙන්න පුළුවන්, අපේ ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එක පැත්තකට යනවා, නිවන එක පැත්තකට යනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම ඇතිවෙනවා මේ නිවන තමයි ඇත්ත. මේ හැම දෙයක්ම බොරු කියන හැඟීම අපිට එනවා මේ කුලේශවන්න විද්දෝ කියන එක හරි තැනට අපි හරියට මනස නංවගෙන ආවොත්. ඉතින් මට ඒ වගේ මනසක් තියෙන කෙනෙක් මේ නිවන තමයි ඇත්ත අනික හැම දෙයක්ම බොරු කියන හැඟීම තියෙන කෙනෙක් කියනකොට සියලු සත්වෝ සුවපත් වේවා කියලා බලන්න යාට එන්නේ මේ සත්වයන්ට නිර්වාණයට යන්න ලැබේවා කියන හැඟීම. දැන් බලන්න කෙනෙක් ඉන්නවා ලෙඩ වෙලා. ඒ ලෙඩ වෙලා ඉන්න කෙනෙක් වුණත් දැක්කහම මේ කෙනාට දැනෙන්නේ මේ කුලේශවන්න විද්දෝ කියන தත්ත්වෙට මනස නංවපු කෙනාට එයාට දැනෙන්නේ ලෙඩ වෙලා ඉන්න කෙනෙක් වුණත් ඒ කෙනාට මේ ලෙඩ ඇඳින් නැගිටින්න ලැබේවා කියන එකට වඩා දැනෙන්නේ මේ කෙනාට නිර්වාණයට යන්න ලැබේවා කියලා. මොකද මේ කෙනා ලෙඩ ඇඳින් නැගිට්ටත් වැඩක් තියනවද බලන්න එයාගේ මේ එයා රාගයෙන් දැවෙනවා නම්, ද්වේෂයෙන් දැවෙනවා නම්, මෝහයෙන් දැවෙනවා නම් එයා මේ මරණයෙන් පස්සේ යන්න තියෙන මහා දුකකට. නිරේට ගියාම අර ලෙඩ ඇඳේ හිටියා වගේ නෙමෙයි ඊට වඩා දුකක් ලැබෙනවා. ඊට වඩා දුකක් විඳින්න තියෙනවා. ඉතින් මෙයා මේ කුලේශවන්න ගිද්දෝ තත්ත්වයට මනස උස්සපු කෙනාට දැනින්නෙම මේ කෙනා මේ ලෙඩැඳේ හිටියත් කමක් නැහැ මෙයාට මේ නිවන්ට යන්න පුළුවන් නම් එයාට නිවෙන්න පුළුවන් නම් රාගයෙන් දැවෙන්න නැති වෙන්න පුළුවන් රාග දේශ මොහ වලින් දැවෙන්න නැති වෙන්න පුළුවන් නම් හොඳයි කියන හැඟීම තමයි මෙයාට එන්නේ. ඒකට තමයි මේ අපි මෙච්චර මේ දුරක් ආවේ ඒ විදිහට මනස නංවගෙන. ඒකයි අපි අර කලින් කිව්වේ සාමාන්‍ය කෙනෙකුට මේක කරන්න බෑ. දැන් මේ භාවනාවේදී තමයි අපි මේ தත්ත්වයට මනස නංවන්නේ. මනස නංවනවාම තමයි අපිට අර අවංකව මේක කියන්න පුළුවන්. දැන් මම අපි කියවනේ අර මම නිදුක් වෙම්වා කියලා කියන්න එපා කියලා. දැන් මම නිදුක් වෙම්වා කියලා කිව්වහම මොකක්ද වෙන්නේ? මම නිදුක් වෙම්වා කියන අපි මේ මම මගේ කියන කුලයට ඇලෙනවා. දැන් මම මගේ කියන කුලයට ඇලුනට පස්සේ එතන නිවනට අවංක වූ කැමැත්තද තියෙන්නේ කියලා. දැන් මේ කුලේශවන්න විද්දෝ කියලා තැනේදී අපි කිව්වා යාට මේ නිවනට අවංක වූ කැමැත්තක් ඇති වෙනවා කියලා. දැන් නිවනට අවංක වූ කැමැත්තක් ඇති වුණා නම් එයාට මේ මම මගේ කියලා දෙයක් නැහැනේ. දැන් මෙයා මම නිදුක් වෙම්වා කියපු ගමන් එයා මේ නිවනට අවංක වූ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ නිවනින් පිට ඉන්නේ. ඉතින් බලන්න මෙයාට මේ අර මෙත්තාව වඩන්න මේ නියම මෙත්තාව වඩන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ හරියට සක්කාය දිට්ඨියට ඇණයක් ගහනවා ආයි ගලව ගන්න බැරි වෙන විදිහට. ඉතින් අර ගොඩාක් මේක අපි අහලා තියෙන්නේ මෙහිම නෙමෙයි අපි අහලා තියෙන්නේ මේ මම නිදුක් වෙම්වා කියලා වඩන්න කියලා. ඉතින් මේක මේ බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. ඒ කොහෙවත් කියලා නැහැ කියලා කියන්නේ අපි මේක බැලුවා ඇත්තටම. දැන් බලන්න පුළුවන් සූත්‍ර පිටකේ කොහෙවත් නැහැ. සූත්‍ර පිටකේ දැන් සර්ච් කරන්න පුළුවන් මේ වචන වලට. ඉතින් අපි මේක බැලුවා. මේ මෙත්තාව, මෛත්‍රිය මෙන්න මේ වගේ වචන දාලා බැලුවා. සර්ච් කරලා මුළු ත්‍රිපිටකයේම මුළු පිටකයේම සූත්‍ර පිටකයේම මේ කොහේ හරි තියෙනවද කියලා මේක. බුදුහාමුදුරුවෝ කියලා ඉතින් ඇත්තටම කොහෙවත් නැහැ බුදුහාමුදුරුවෝ කියලා. මේ කරුණීය මෙත්ත සූත්‍රය තමයි අපිට තියෙන හොඳම සූත්‍රය. මේ මෛත්‍රිය වඩන හැටි උගන්වන. ඉතින් මේවා අපිට වෙන තැන් වලින් ආපු දේවල්. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන අපි හරියට වඩන්න ඕන මේ මම නිදුක් වෙම්වා කියන්නේ නැතුව මේ වඩන්නේ ඇයි කියන එක කෙනෙකුට අවබෝධ වෙන්න ඕන මේ අනුපිළිවෙලට යනකොට. ඊට පස්සේ අපිට පේනවා මේක දැන් පේනවා දැන් අපි සුදුසුයි මෙත්තාව වඩන්න. අපි කුලෝසියන් විද්දෝ තත්ත්වයට ආවා. අපිට හොඳට මේ නිවනට අවංක වූ කැමැත්තක් ඇති වෙනවා. හිත නිවනට බර වෙනවා. මොකද මේ හැමතැනම තියෙන දුක. හැමතැනම තියෙන දුක කියන අපි දන්න කෙනෙක් ජාතියටපත් වුණා නම් ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා නම් එයා මේ මරණයටපත් වෙනවා. කියන්නේ මේ හැමතැනම මේ දුක තියෙනවා කියලා දැකලා තමයි අපි මේ සත්‍යයන්ට මෙත්තාව වඩන්න පටන් ගන්නේ. ඊට පස්සේ පෙන්නවා මෙන්න මේ කෙනාට. ඒ කියන්නේ මේ කුලේශවන්න විද්දෝ කියන தත්ත්වයටපත් වුණ කෙනාට පෙන්නනවා නචකුත්තං සමාචරේ කිංචීන විඤ්ඤෝ පරයෝපවදියෝ සුඛිනෝවා කේමිනෝ හොන්තෝ සබ්බේ සත්තා බවන්ත සුඛිතත්තා. කියන්නේ දැන් මෙතන පෙන්නනවා මේ කෙනාට නුවණැති කෙනෙක් කරන්න එපා කියන සුළු වැරද්දක්වත් කරන්නේ නැහැ කියලා. දැන් බලන්න මේ නුවණැති අය ප්‍රඥාවන්තයෝ කියන්නේ නැහැනේ මගේ කරගන්න කියලා කිසිම දෙයක්. ඒවත් යන්නේ මගේ කරගන්නවත් කියන්නේ. ඒ වගේ වැරද්දක්වත් කරන්නේ නැති කෙනා. අන්නේ කෙනාට තමයි දැන් කියන්න පුළුවන් සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා කියන්න පුළුවන්. මේ සුඛිත චිත්තය කියලා අපි ලකුණු කරලා තියෙන 10 වෙනි කරුණ.
ඉතින් මෙන්න මෙතෙන්දි තමයි අපි මේ මෙත්තාව වඩන්න පටන් ගන්නවා සියලු සත්‍යයන්ට සුඛිත සිත් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැත්තම් බලන්න සාමාන්‍ය මිනිසුන්ට ඇති වෙන්නේ මොනවද සිත්? රාග සිත්, දේශ සිත්, මෝහ සිත්. ඒ කියන්නේ රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. දැන් රාගයෙන් දැවෙන්නේ නැතුව, දේශයෙන් දැවෙන්නේ නැතුව, මෝහයෙන් දැවෙන්නේ නැතුව ඒ අයට සුඛිත චිත්ත ඇති වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ඒ අයට නිර්වාණයට යන්න ලැබේවා කියලා. ඉතින් අපි මෙතෙන්දි බලන සියලු සත්‍යයන් කෙරෙහි අර පෙළීම අතහැර නොපැළෙන විදිහ හිංසා අතහැර අහිංසාකාරයෙන් සිත් ඇවුල් අතහැර නොතැවුල් හරි සියලු සත්‍යෝ සුවපත් වේවා. බය නැත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා කියලා අපි මේ මෙත්තාව පතුරවනවා. මේ මෙත්තාව කිව්වම මෙන්න මේ කරුණු තුන තමයි විශේෂ මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට සුඛිනෝ හොන්තු, කේමිනෝ හොන්තු, අවෛරෝ හොන්තු කියන කරුණු තුන තමයි විශේෂ. ඉතින් මේ කරුණු තුනෙන්ම අපිට පෙන්වන්නේ මේ සත්‍යයන් නිර්වාණයට යන්න ලැබේවා කියලා. කියන්නේ මේ රාගය නැති වේවා, දේශය නැති වේවා, මෝහය නැති වේවා කියන එක තමයි තව පැත්තකින් ගත්තොත් අපි මේ ප්‍රාර්ථනා කරන්නේ. මොකද මේ රාගය තිබ්බොත්, දේශය තිබ්බොත්, මෝහය තිබ්බොත් වෙන්නේ මේ සත්‍යෝ දැවෙන එක. ඒ කියන්නේ රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙන ස්වභාවයක තමයි මේ සත්‍යෝ ඉන්නේ. ඉතින් අපිට පෙන්වනවා ඊට පස්සේ කොහොමද අපි දැන් මේ මෙත්තාව පතුරවන්නේ? දැන් මේ නිවනට බර වුණ මේ මෙත්තාව කොහොමද පතුරවන්නේ කියලා අපිට පෙන්වනවා. ඒකේචිපාන භූතත්ති තසාවාතාවරාවානවසේසන දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස කානුක තුලා කියලා අපිට පෙන්වනවා. ඒ විවිධාකාරයෙන් මේ සත්තු වෙන් කර කර පෙන්වනවා. ඒ කියන්නේ අපිට මේ දිග සත්තු කිව්වම නයි වගේ සත්තු, මහන්තාවා කිව්වම මේ අලි වගේ සත්තු, ඒ වගේ මේ මජ්ක්‍ධිමා කිව්වම හරක් වගේ සත්තු, ඉතින් චූටි සත්තු මේ කූඹි වගේ සත්තු ගත්තොත් මේ හැම සත්වයක්ම සූපත් වේවා කියලා අපි මේ මෙත්තාව පතුරවනවා. ඊට පස්සේ පේනවා දිට්ඨා වායවා දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා පෙන්නනවා. කියන්නේ ඇසට පේන සත්තු, නොපෙනෙන සත්තු, ළඟ ඉන්න සත්තු, දුර ඉන්න සත්තු, කියන්නේ ඉපදිලා ඉන්න සත්තු, ඉපදින්න බලාගෙන ඉන්න සත්තු, මේ හැම කෙනෙක්ම සුවපත් මේ හැම කෙනෙක්ටම සුවපත් සිත් ඇත්තෝ වෙත්වා කියලා අපි මේ මෙත්තාව පතුරවනවා මේ සත්වයන්ට. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ගාතාවක් පෙන්නනවා. මේ ගාතාවට යන්න කලින් අපි දැන් මේ මෙනෙහි කරනකොට බලන්න හොඳට මේ සියලු සත්‍යයන් අපි මෙත්තාව පතුරනකොට මේ අලි ඉන්නවා, කූඹි ඉන්නවා, මැස්සෝ ඉන්නවා. ඉතින් මේ සත්‍යෝ මේ සත්‍යයන් මෛත්‍රිය වඩනකොට බලන්න අපිට හොඳට පේනවා මේ සත්තු ඉන්නේ දුකේ කියලා. මේ හැම සත්‍යයක්ම ජාතියටපත් වුණා නම් ජරාවටපත් වෙලා ඊට පස්සේ මරණයටපත් වෙනවා. කියන්නේ මේ හැම සත්‍යයම මරණයටපත් වෙනවා. දැන් බලන්න ඔන්න මිනිස්සෙක් මැරෙන්න නම් ඔන්න ටික කාලයක් යනවා. දැන් සාමාන්‍යයෙන් පරමාවශ්‍ය ගත්තොත් අවුරුදු 70ක් 80ක් විතර ඉන්නවනේ. දැන් එහෙමද බලන්න කූඹි ගත්තොත්, මදුරුව ගත්තොත් උන් දවසයි දෙකයි මැරලා වැටෙනවා. ඉතින් මේ බාන මේ විදිහට අපි මේ මෙනෙහි කරනකොට සියලු සත්‍යෝ කියලා ඒ සියලු සත්‍යෝන් මෙනෙහි කරනකොට අපිට පේනවා මේ හැම සත්‍යයක්ම ඉන්නේ දුකේ කියලා. ඉතින් අන්නේ විදිහට මේ හැම සත්‍යයක්ම දුකේ ඉන්නවා කියලා දකිනකොට මේ හැම සත්‍යම දුකේ ඉන්න මේ හැම සත්‍යම මරණයටපත් වෙනවා කියලා දකිනකොට අපේ මේ පහ වෙන්න පටන් ගන්නවා ක්‍රෝධයයි ව්‍යාපාදයයි. දැන් බලන්න මෙතන පෙන්වනවා මේ නපරෝපරන් කුබ්බේත ඥානමඤ්ඤේත කත්තකිනකංචි ව්‍යාරෝසනා පටිඝ සංඥා. කර්ම දෙකක් තියෙනවා. ව්‍යාරෝසනා පටිඝ සංඥා. ව්‍යාරෝසනා කියුවා මෙතන මේ කියන්නේ ක්‍රෝධය ගැන. පටිඝ සංඥාව කිව්වම අර ගැටීමනේ කියන්නේ ව්‍යාපාදය ගැන. ඉතින් අපි බලමු මොනවද මේ කරුණු දෙක. මේ දෙක දැන් අපිට පහ කරගන්න පුළුවන් තත්ත්වයට අපිපත් වෙනවා. දැන් මේ අපි බලමු ක්‍රෝධයයි ව්‍යාපාදයයි කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් අරගෙන බලමු. දැන් අපි හිතමු අල්ලපු ගෙදර මිනිස්සයා අපිට බනිනවා මොකක් හරි වැඩකට. අපි හිතමු මොකක් හරි වැටක ප්‍රශ්නයකට හරි මොකක් හරි එකට අල්ලපු ගෙදර මිනිස්සයා බනිනවා කියලා. ඔන්නකොට බනිනකොට අපි යත් එක්ක ගැටෙන්න ගන්නවානේ. අපිට පටිඝ සංඥාව ඇති වෙනවා. ඒ කියන්නේ අපිට මේ එයාට ව්‍යාපාදේ ඇති වෙනවා. මේ තව පැත්තකින් ගත්තොත් අපිට හිතෙනවා මෙයා මේ නැසේවා මෙරේවා කියන හැඟීම. මේක තමයි මේ ව්‍යාපාදී කියන්නේ. පටිඝ සංඥාව. ඉතින් මාට මේ පටිඝ සංඥාවට පස්සේ අපිට ඇති වෙනවා ක්‍රෝධය. කියන්නේ යා බැන්නට පස්සේ බලන්න අර ව්‍යාපාදී උඩුදුවල අපිට හිතෙනවා මේ මිනිස්සයා මට හානි කරන්නේ. මාගේ හිතවතුන්ට හානි කරන්නේ. අහිතවතුන්ට හොඳ කරන්නේ කියන හැඟීම එනවා. කියන්නේ අපිට මේ ක්‍රෝධය ඇත්තම අපිට මෙතන නිත්‍යභාවය කියන එක තියෙනවා. කියන්නේ අපිට හිතෙනවා මේ මිනිස්සයා ඔන්නේ ඊයේත් මට බැන්නා. මට හානි කරා ඊයේ. අපිට හිතෙනවා මේ මිනිස්සයා අදත් මට හානි කරයි. ඒ වගේම හෙටත් මට හානි කරයි. ඉතින් අන්නේ විදිහට නිත්‍ය වශයෙන්ම මේ මිනිස්සයා මට හානි කරයි කියන හැඟීම තියෙනවා. කියන්නේ නිත්‍යභාවය කියන එක මේ ක්‍රෝධයේ තියෙනවා.
දැන් එහෙම අල්ලපු විදිහට මිනිස්සයා බැනලා දැන් අපිට ක්‍රෝධය ඇති වෙනවා කියලා හිතමු. අපිට හිතනවා දැන් මේ මිනිස්සයා නම් මට හානි කරන මිනිස්සයා කියලා. දැන් හිතමු ඔන්න අපිට අහන්න ලැබෙනවා මේ මිනිස්සයාට මේ මොකක් හරි ලොකු ලෙඩක් හැදිලා තව සතියයි ජීවත් වෙන්නේ. දැන් බලන්න නිත්‍යභාවය නැති වෙලා ගියානේ. දැන් බලන්න අපිට හරි මිනිස්සයා ගැන තිබ්බ ක්‍රෝධය නැති වෙලා යනවා. දැන් අපි ගිහිල්ලා සමහරකට බලන්නත් ගන්නවා මේ තියෙන තරහ මරකම් අමතක කරලා දාලා අපි ගිහිල්ලා බලනවා මේ මිනිස්සයා මේ මැරෙන්න යන මිනිස්සේ මොනවා හරි උදව්වක් ඕනද දන්නේ නැහැ කියලා ඔන්න අපි යනවා. බලන්න අපි අර ක්‍රෝධය නැති වෙලා යනවනේ. ඇයි ඒ ක්‍රෝධය නැති වුනේ? අර නිත්‍යභාවය නැති වුන නිසා. දැන් බලන්න අපිට මේ අපේ තියෙන ක්‍රෝධය නැති කරගන්න පුළුවන් නේද කියලා මේ අවස්ථාවේදී. බලන්න අපි කලින් බැලුවේ මොකද්ද? අපි මෙත්තාව වඩ아가න ගියා. සියලු සත්වයන්ට. මේ සියලු සත්වයන්ට මෙත්තාව වඩනකොට අපි දැක්ක මේ හැම සත්වයම මරණයටපත් වෙනවා. ඉතින් බලන්න මේ අපි හැමෝම මැරෙනවා නම් අපිට ක්‍රෝධ කරන්න වටිනවද බලන්න ක්‍රෝධය ගැලවිලා යනවා. ඉතින් මෙතෙන්දි වෙන්නේ මේ ව්‍යාරෝසනා කියන එක. අපි මේ ක්‍රෝධය පහ කරගන්න පුළුවන් වෙනවා අපිට. දැන් බලන්න මනස අපේ තවත් ඉස්සෙනවා. ඒ කියන්නේ තවත් අපේ මනස හොඳ තත්යකටපත් වෙනවා. ඊට පස්සේ මේ ක්‍රෝධය අයින් කරන්න ක්‍රෝධයට පස්සේ තියෙන ව්‍යාපාදය. කියන්නේ ලොකු පඩිය අයින් කරලා පස්සේ ඔන්න පොඩි පඩිය පේනවා. ව්‍යාපාදය කියන්නේ ගැටෙන ස්වභාවය. ඉතින් අපිට මේ ගැටෙන ස්වභාවයත් අයින් කරගන්න පුළුවන් අපිට. ඉතින් බලන්න අපි දැන් මේ කුසල් 9ක්. දැන් අපි කලින් කියන්නේ 8 කුසලයක් කියලා. දැන් මෙතෙන්දී ඔන්න අපි මේ ව්‍යාපාදයේ කියන එකක් නැති වෙනවා. ඒ කියන්නේ තව කුසලයක් අපිට එකතු වෙනවා. ඒ කියන්නේ අපි මේ දස කුසලයේ කුසල් 9ක් අපි මේ වෙද්දී දැන් සම්පූර්ණ කරනවා. මොනවද මේ කුසල් 9? කයෙන් වෙන වැරදි වලින් අයින් වුණා, වචනයෙන් වෙන වැරදි වලින් අයින් වුණා. එතන හතක් තියෙනවා. ඊට පස්සේ අපි කුලිය ඇලෙන්නේ නැහැ කිව්වහම මෙතන කුලිය ඇලෙන්නේ නැහැ කියන්නේ මගේ නෙවෙයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වුණා අපිට එක කුසලයක් ඇති වුණා. කුසල් 8යි. දැන් මෙතෙන්දී අපි ව්‍යාපාදයේ කියන එක පහ කරා. ඔන්න අපි නම කුසලයක් එක්ක ඔන්න දැන් අපිට තවත් තීව්‍රව අපි කලින් මෙත්තාව වඩන්න කියලා කියන බුදුහාමුදුරු සියලු සත්‍යයන්ට දැන් බලන්න අපි කිසිම කෙනෙක් එක්ක ගැටෙන්නේ නැතුව ඊළඟට අපිට පෙන්වනවා මෙත්තාව පතුරවන්න කියලා. ඉතින් මේ ගැටෙන අපිට මේ ගැටෙනවා නම් මෙතන තව පැත්තකින් කියන්නේ අපි මේ පොඩි හරි ගැටීමක් තියෙනවා නම් අපිට හොඳ මෙත්තාවක් පතුරවන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. දැන් බලන්න අපි පාරට බහිනවා. දැන් පාරට බහිනකොට වාහන ගොඩාක් තියෙනවා කියලා කියමු. වාහන වැඩි දැන් පාරේ. ඔන්න අපි දැන් ගැටෙනවනේ. මොකද දන්නේ මේ මෙච්චර වාහන. මට මේ මම හදිස්සිය යන්න ගත්තේ ඔන්න වාහන වැඩි දැන් පාරේ. දැන් මිනිස්සු අපිට බනින්නම ඕනේ නැහැ. වාහන වැඩි වුණත් ඇති පාරේ. අන්න ගැටෙන්න ගන්නවා. ඉතින් මේ වගේ සුළු දෙයක් වුණත් ඇති අපිට ගැටෙන්න. දැන් බලන්න පාර යනකොට ඔන්න දකින්න කවුරුහරි මිනිස්සෙක් පාරේ කුණු දාලා යනවා. ඔන්න ඕකට අපි ඔන්න ගැටෙන්න ගන්නවා. මේ මහා ලොකු දේවල් ඕනේ අපිට මේ ගැටෙන්න. ඉතින් මේ වගේ පොඩි දෙයකට හරි අපි ගැටෙනවා නම් අපිට මේ හරි මෙත්තාවක් වඩන්න වෙන්නේ නැහැ. ඉතින් මේ අපි මේ ගැටෙන්නේ නැත්තම් පොඩි දෙයකටත් අපි ගැටෙන්නේ නැත්තම් තමයි අපිට අර කිසිම බාධාවක් නැතුව මෙත්තාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. කියන්නේ මේ සියලු සත්‍ය දුකේ ඉන්නවා කියලා දැකලා මරණයටපත් වෙනවා කියලා දැකලා අපි ක්‍රෝධය පහ කරලා ව්‍යාපාදේ පහ කරලා ඉන්න ස්වභාවයක තමයි ඉන්නේ. කියන්නේ අපි මේ කුසල් 9ක් වඩලා ඉන්න වෙලාවක තමයි දැන් තමයි අපිට මේ මෙත්තාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. ඉතින් ඒක පෙන්වනවා බුදුහාමුදුරු කොහොමද මොන වගේ මෙත්තාවක්ද කියලා ඒක ඊළඟ ගාථාවෙන් මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. එහෙනම් දැන් අපිට මෙත්තාව වඩන්න පුළුවන් හරියට අර මවක් එක දරුවෙක් ඉන්න මවක් තම දරුවා තමගේ ආයුෂයෙන් රකින්නවා වගේ අපිට මේ මෙත්තාව පතුරවන්න පුළුවන් කියලා. දැන් මම අම්මා කෙනෙක් ගත්තොත් ඒ අම්මට තියෙනවනේ තමුන්ගේ ළමයාට කාය වචී මනෝ සුචරිතයක්. කියන්නේ කයෙන් සහ කයෙන් වචනයෙන් මනසින් කිසිම ඒ තුනෙන්ම හිතන්නේ අයහපතක් ළමයාට. දැන් මම ළමයා අපි හිතමු ගන්නවා කියලා පිහියක් අතට. පොඩි ළමයෙක්. දැන් පොඩි ළමයා ගන්නවා පිහියක් අතට. ගත්තාම අම්මා දුවගෙන යනවා හා පුතේ අත කැපේ කියලා ඔන්න පිහිය ගන්නවා. දැන් අපි හිතමු ළමයා වැටෙනවා කියලා ගඟකට දැන් පාරේ අම්මයි ළමයා යනකොට ළමයා වැටෙනවා පාලම කෙනකොට වැටෙනවා කියලා තුන් ගඟට. ගඟට වැටෙනොත් ඔන්න අම්මත් පයින්නවා ගඟට. තමුන්ගේ කියන්නේ ඒකයි මේ කියන්නේ ආයුෂයෙන් රකින්නවා කියලා. තමුන්ගේ ආයුෂ තමුන්ගේ පණ දෙවණේට කියලා තමුන්ගේ ළමයාව රකින්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ මෙත්තාව පතුරවන්න කියලා කියනවා සියලුම සත්‍යයන්ට. ඉතින් මේක පතුරවන්න පුළුවන් මෙන්න මේ පියවරේ ආවොත් විතරයි. දැන් මම අපි මේ පියවරවල් ගොඩක් ඇවිල්ලා පියවරවල් 12කට ඇවිල්ලා අවසානයේ ගත්තනේ අපි පටිඝ සංඥාවත් පහ කරා. අපි පොඩි දෙයකටවත් ගැටෙන්නේ නැහැ. කාත් එක්කවත් ගැටෙන්නේ නැහැ. මිනිසුත් එක්ක නෙමෙයි මේ බඩු භාණ්ඩ එක්කවත් අපි ගැටෙන්නේ නැහැ. අන්න එහෙම ගැටෙන්නේ නැති හිතක් තියෙන කෙනාට තමයි මෙන්න මේ විදිහට අර අම්මා කෙනෙක් තමුන්ගේ ළමයාට දරන මෙත්තාව වගේ මෙත්තාවක් මේ සියලුම සත්‍යයන්ට
පතුරවන්න පුළුවන් කියලා අපිට මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඊට පස්සේ පෙන්නනවා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං මුත්තං අදෝස තිරියංච අසම්බාධං අවේරං අසපත්තා. ඊට පස්සේ කියනවා මෙන්න මේ මෙත්තාව පතුරවන්න කියලා මේ දිශාවල් ඔක්කොටම. ඒ කියන්නේ උඩ දිශාව, යට දිශාව, මේ අනු දිශා, මේ හැම දිශාවකටම මේ මෙත්තාව පතුරවන්න කියලා. ඉතින් මෙත්තාව පතුරවනකොට බලන්න උඩ දිශාව කියලා කිව්වම අපිට ගන්න පුළුවන් මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අකනිට්ඨාව දක්වා ඉන්නවා මේ සත්‍යයන්. ඒ වගේම මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා. ඉතින් අපිට මේ මෙත්තාව පතුරවන්න පුළුවන් මේ අය සූපත් වේවා කියලා. කියන්නේ නිර්වාණයට යන්න ලැබේවා කියන හැඟීම. ඊට පස්සේ බලන්න යට කියලා ගත්තාම බලන්න පුළුවන් අපිට මේ නිරයට යනකම් සත්තු ඉන්නවා. කියන්නේ නිරයේ මේ කොච්චරනම් සත්තු දුක් විඳිනවද? නිරය, പ്രേත ලෝක, අසුර ලෝක, තිරිසන් ලෝක. ඉතින් මේවා බලන්න පුළුවන් මේ අයටත් කවදා හරි දවසක මේ තල වලින් එළියට ඇවිල්ලා ඒ සුගතිගාමී වෙලා නිර්වාණයට යන්න ලැබේවා කියන හැඟීම අපිට පතුරවන්න පුළුවන්. ඊට පස්සේ අපිට පතුරවන්න පුළුවන් මේ පෘථිවියේ ඒ වගේම අපිට මේ ග්‍රහ ලෝක තව තියෙනවා ඈත විශ්වයේ. ඉතින් මේ හැම තැනම සත්වයෝ ඉන්නවා. මේ හැම සත්වයකටම නිර්වාණයට යන්න ලැබේවා කියලා අපිට දැන් මේ කිසිම බාධාවක් නැතුව මේ පතුරවන්න පුළුවන්. මොකද අර පටිඝ සංඥාව පහ කරානේ. ඒකයි අපිට මේ මෙතන කියන අප්‍රමාණ බාධා නැති, වෛරී චේතනා නැති, සතුරන් නැති, මෛත්‍රී සහගත සිත. ඒ කියන්නේ අපි අර පටිඝ සංඥාවත් පහ කරලා දැන් මේ ඉන්නේ. ඊට පස්සේ අපිට පේනවා කොහොමද මේක පතුරවන්න කියලා තව තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිත්තෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහි. ඉතින් මෙන්න මේ මෛත්‍රී සහගත සිත පතුරවන්න කියලා කියනවා හැම වෙලාවෙම. ඒ කියන්නේ අපි නිදාගෙන ඉන්න වෙලාවට, ඉඳගෙන ඉන්න වෙලාවට, වැඩ කරන වෙලාවට මේ හැම වෙලාවකටම මෙන්න මේ මෛත්‍රී සහගත සිත පතුරවන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේක පතුරවන්න නම් මේක අපි හොඳට පුහුණු කරාම පුළුවන් මේ හිත පතුරවන්න. දැන් ආරම්භෙදී නම් කෙනෙකුට මේ ඉඳගෙන මේ බාධාවක් වෙන්නේ නැති තැනක ඉඳගෙන මේ කියපු පතේ හිත ගෙනහිල්ලා මේ මනස හදාගෙන මේ මෙත්තා පතුරවන්න යාර ටිකක් වෙලා යනවා. නමුත් මේක හොඳට පුහුණු කරාම මෙයාට මේක පුළුවන් වෙනවා තමුන් වැඩ කර ඉන්න ගමන්ම මේ මෙත්තාව පතුරවන්න. මේක නිකන් හරියට අර අපි වාහනයක් එලවන්න පුරුදු වෙනවා වගේ. දැන් අපි බලන්න වාහනයක් එලවන්න පුරුදු වෙනකොට බලන්න පළවෙනි දවසේම පුළුවන් ද කියලා මේක හරියට එලවන්න වාහනේ එලවන්න වෙන්නේ නැහැ නේ. පළවෙනි දවසේ ඉඳගත්තාම වාහනේ ඔන්න නතර වෙනවා. ඊට පස්සේ කෙලින් ගෙනියන්න බෑ දෙයට යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා පස්සේ බලන්න මෙයා හොඳට පුරුදු වුණාම මෙයාට බොහොම ලේසියෙන් වාහනේ එලවන්න පුළුවන්. මෙයා හිතන්න ඕනෙත් නැහැ එලවන්න පුළුවන් වාහනේ. ඉතින් අන්නේ தත්ත්වයට පත් කරගන්න පුළුවන් මේක. මේ මෛත්‍රී භාවනාව හොඳට පුහුණු කරාම අන්නේ කෙනාට තමුන් වැඩ කර ඉන්න ගමන්ම මේ මෙත්තාව පතුරවන්න පුළුවන්. දැන් මේක තේරුම් ගන්න මේකේ අනිත් පැත්ත මම කියන්නම්. දැන් බලන්න අපිට ක්‍රෝධය පතුරවන්න අමාරුද කියලා. ක්‍රෝධය පතුරවන්න දැන් මේ කිසිම බාධාවක් නැති වෙලාවක් හොයාගෙන S2 පියාගෙන පැය ගාණක් ගිහිල්ලාද අපිට මේ ක්‍රෝධය පතුරවන තත්ත්වෙට හිත හදාගන්නේ. එහෙම නැහෙනේ. අපි මේ වැඩ කර ඉන්න ගමන්ම ක්‍රෝධය පතුරවන්න පුළුවන්. දැන් අපි හිතමු මොන වැඩ අපි රස්සාව කරන තැන නම් වැඩ කර ඉන්න තැන ඇවිල්ලා කෙනෙක් බයිනවා. දැන් හැමදාම බයින කෙනා අදත් ඇවිල්ලා බයිනවා කියලා කියමු. මොන දැන් එතන ඉඳන් බලන්න වැඩ කරන්නේ කොහොමද කියලා. අර මිනිස්සයාට බැන අර ක්‍රෝධය පතුර තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ බලන්න අපි මොනවද සංසාරේ පුරුදු කරලා තියෙන්නේ. මේ වෛරය ක්‍රෝධය තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ක්‍රෝධය පතුරවනවා කියන එක, වෛරය පතුරවනවා කියන එක අපි හොඳට පුරුදුයි. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි දැන් අපි මේ කරන්න හදන්නේ. ඒක අපි මේ අකුසලයේ දුරු කරලා අපි කුසලය. ඒ කියන්නේ අපි මේ මෛත්‍රිය පතුරවන්නයි හදන්නේ. ඉතින් මේක හොඳට පුහුණු කරාම ඒ කෙනාට අර බොහොම පහසුවෙන් මේක පතුරවන්න පුළුවන්. ඉතින් මේ පතුරවනකොට දැන් අපි කියවනේ වචන ටික සුඛිනෝ හෝතු සෝකිනෝ හොන්තු කේමිනෝ හොන්තු අවෛරෝ හොන්තු. කියන්නේ සූපත් වෙත්තා, බය නැත්තෝ වෙත්තා, වෛර නැත්තෝ වෙත්තා. ඉතින් මේක ආරම්භයේම කෙනෙකුට මේ විදිහට වචන පාවිච්චි කරන්න පුළුවන්. මේ නිවනට බල වෙන විදිහට. ඒ කියන්නේ මේ අය රාගයෙන් නොදවේවා, දේශයෙන් නොදවේවා, මෝහයෙන් නොදනේවා කියන හැඟීම. ඉතින් මේක ඒ හැඟීම ගන්න කෙනෙකුට මුලින් වචන පාවිච්චි කරන්න පුළුවන්. සූපත් වේවා, බය නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා කියලා. නමුත් මේක හොඳට පුහුණු කරාම මෙයාට ඇත්තට මේ වචන කියන එක දිය වෙලා යන්න ගන්නවා. කියන වචන අවශ්‍ය නැති වෙනවා. මේ මෛත්‍රී සහගත සිත මේ වචන වලින් නිරුද්ධ වෙලා මේ වචන නැති වෙලා ගිහලා මේ මෛත්‍රී සහගත සිත එයාට එනවා. මේ මෛත්‍රී සහගත සිත එයාට පතුරවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ தත්ත්වයට එනකොට අපි මේ නවවෙනි ගාථාවෙන් කියන தත්ත්වයට එනකොට
මේ හැම වෙලාවෙම මේක පතුරවන්න කියලා කියනකොට එයාට අර වචන අවශ්‍ය නැති වෙනවා. එයාට එක මොහොතකින් මෛත්‍රිය මතක් වුණ ගමන්ම මේ මෛත්‍රී සහගත සිත එයාට පතුරවන්න පුළුවන් හැඟීම එනවා මේක හොඳට පුරුදු කරාම. ඊට පස්සේ අපිට පෙන්නනවා 10 වෙනි ගාථාවේ අන්තිම ගාථාවේදී දිට්ඨිංච අනුපගම්ම සීලවා තස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙතන පෙන්නනවා ගාථාවේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දැන් බලන්න මෙයා බලනවා දැන් මම මේ යම්කිසි සීලයක නේද ඉක්මීගෙන ආවේ. දැන් මේක සීලයට ඇතුළත් කරගන්නවා. දැන් මොකද්ද අපි මේ දස කුසලයේ නේද වඩ아가න ආවේ. එයා දකිනවා මම මේ දස කුසලයේ වඩ아가න ආවේ. අපි දස කුසලයේ කුසල් 9ක් වැඩුවා කියන එක මෙයා දැන් දකිනවා හොඳට. ඉතින් අපි මේ කයින් වෙන වැරදි වලින් අයින් වුණා, වචනයෙන් වෙන වැරදි වලින් අයින් වුණා. ඊට පස්සේ කුලේසු අනුමදිද්දෝ කිව්වහම අපි මිච්ඡා දෘෂ්ටියෙන් අයින් වුණා. ඊට පස්සේ අපි ව්‍යාපාදයෙන් අයින් වුණා. ඉතින් මෙන්න මේක අපි හොඳට මෙයා දකිනවා මම මේ සීලයක හික්මුණා කියන එක. මේක සීලයට අන්තර්ගත වුණා කියන එක මෙයා හොඳට දකිනවා. ඒක තමයි මේ සීලවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා කාමේසු විනීය ගේදං 14 වෙනි කාරණා. ඒ කියන්නේ මෙයා දකිනවා තව එකක් අඩුයි. දැන් දස කුසලයේ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒතර මෙයා දකිනවා තව එකක් අඩුයි. ඒ තමයි මේ කාමයන්ට තියෙන ඇලීම, අවිජ්ජාව කියන එක. ඉතින් මේක දකිනවා මෙයා දකිනවා මේ කාමයන්ටගේ ගිජු බව තිබ්බොත් එම මම ආයෙ අර මුලට වැටෙනවා. දැන් මට අපි මේ කුසල් 9ක් වඩ아가න්න යාවේ. දැන් මේ කුසල් 9ක් වඩ아가න ඉන්න කෙනා මේ අභිජ්ජාව කියන එක පහ කරගත්තේ නැත්තම් බලන්න මොකද වෙන්නේ කියලා. එයා ආයි මේ කුසල් අකුසල් ඔක්කොම ටික කරගන්නවා. අභිජ්ජාව නිසා. එයා ආයි අර කයින් වෙන වැරදි ටික කරන්න ගන්නවා. වචනෙන් වෙන වැරදි ටික කරන්න ගන්නවා. එයා ආයි මුලට වැටෙනවා. එයා දකිනවා මම මේ කුසල් 9ම වැඩුවත් වැඩක් නැහැ. මම මේ අභිජ්ජාව නැති කරගත්තේ නැත්තම්. ඒක දැකලා මෙයා අදිෂ්ඨාන කරනවා මම මේ කාමයට තියෙන ආසාවත් අතහැර ගන්නවා කියලා. නැත්තම් මේක හරියට බලන අර මේ කිරි කලයට ගොම බින්දුවක් දැම්මා වගේ තමයි වෙන්නේ. දැන් මානේ කිරි කලය කියලා උපමා කරන්නකො දැන් අපි වඩපු කුසල් 9 අපි කුසල් 9ක් නේ වැඩිවේ. හොඳ දෙයක් වැඩිවේ අපි. දැන් කුසල් 9ක් වඩපු එක කිරි කලය කියලා හිතන්න. දැන් ගොම බින්දුවක් තියනවා කියලා හිතන්න පිට. ඒ ගොම බින්දුව තමයි මේ අභිජ්ජාව. කාමයට තියෙන. දැන් ඕක වැටුණොත් මොකද වෙන්නේ කිරි කලයට? මුළු කිරි කලයේම අපිට ගන්න වෙන්නේ නැහැ අපි කිරි කලයේම විසි කරනවා. දැන් කවුරු හරි කිරි කලයකට ගොම බින්දුවක් දාලා දුන්නොත් අපි ඒක ගන්නවද බොන්න? අපි බොන්න ගන්න නැහැ කිරි කලයේම මුළු කලයේම විසි කරනවා. ඉතින් අන්නේ වගේ තමයි අපි මේ කුසල් 9ක් වැඩුවත් වැඩක් නැහැ. අපි මේ කාමයන්ට තියෙන ආසාව අතහරගත්තේ නැතොත් අපි මේ අර 9ම කැඩෙන්න ගන්නවා. අර කුසල් 9ම අපි කඩා ගන්නවා. ඉතින් ඒක දැකලා අපි අදිෂ්ඨාන කරගන්නවා මම මේ කාමයන්ට තියෙන ආසාවත් අතහැර ගන්නවා කියලා. ඊට පස්සේ එහෙම බලලා අපි අදිෂ්ඨාන කරනවා 15 වෙනි කරුණේදී නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේතිති. එහෙනම් මම නැවත මව් කුසකට එන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන දස කුසලේ සම්පූර්ණ කරලා එයා අදිෂ්ඨාන කරනවා මම නැවත මව් කුසකට එන්නේ නැහැ කියලා. දැන් අපි බලවන්නේ මේ හැම තැනම දුක තියෙනවා. දැන් දුක තියෙනවා නම් මේ මව් කුසකට එන්න වටින්නේ නැහැනේ. අන්න ඒක දැකලා මෙයා මේ අදිෂ්ඨාන කරනවා මම නම් ආයි මව් කුසකට එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකක්ද අන්තිමට බලන්න අපි මේ නතර වෙලා තියෙන්නේ අනාගාමි ඵල චිත්තේ. ඒකයි අපි අර පටන් ගන්නකොටම කිව්වේ අපි මේ මෛත්‍රිය හරියට වඩනවා නම් ඒ කෙනාට අනාගාමි තලයටපත් වෙන්න පුළුවන් කියලා. ඉතින් බලන්න කොච්චර වටින සූත්‍රයක්ද අපි දැන් මේක මෙහෙම මේ විදිහට අපි අහලා තිබුණේ නැහැ නේ ඇත්තටම නේද? අපි අපිට මේක කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. දැන් බලන්න මේක මෙන්න මේ විදිහට වඩනකොට තමයි අර කිව්වේ මේක මහත්ඵලයි මහානිසංසයි කියලා. මේ බුදු කෙනෙකුට දෙන දානකටත් වඩා වටිනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක් වඩනවා නම් එයාගේ අර අපි කරලා තියෙන මේ අකුසලයන් තියෙනවා නම් එහෙම නැත්නම් මේ කර්මයන් තියෙනවා මේ කර්මයන් පවා අභිභවා යන්න පුළුවන් තත්යකට එයාපත් වෙනවා. ඉතින් දැන් අපි බලමු කෙටියෙන් දැන් කොහොමද අපි මේක භාවනා කරන්නේ. අපි දැන් මේ සූත්‍රය බැලුවානේ. දැන් මේ සූත්‍රය අපි බලාගෙන ගියාම අපි කතා කරා මේකේ විශේෂ තැන් ටිකක් තියෙනවා කියලා. දැන් මම කියන්නම් කොහොමද අපි භාවනා කරන්නේ. දැන් භාවනා කරනකොට භාවනා කරන්නේ අපි දැන් මේ මෙනෙහි කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට දැන් මේ මනස අපි මේ මනස නම් වෙනවා. බලන්න පටන් ගන්න උච්ච සූර්ය වලින් අවසාන කරන්නේ නහිජාතු ගබ්බසෙයම් පුනරේතිති. කියන්නේ මේ කෙනෙක් හරියට පටන් ගත්තොත් හරියට පටන් අරගෙන මේ කියන පතේ මනස ගෙනිච්චොත් අවසානයේ නතර වෙන්නේ අනාගාමි ඵල චිත්තේ. ඉතින් අපි ඒක උත්සාහ කරමු කොහොම හරි ඒ தත්ත්වයටපත් වෙන්න. ඉතින් මම කෙටියෙන් කියන්න කොහොමද දැන් මේ කරන්නේ කියලා. දැන් අපි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දැන් ගාතාව මතක නම්
කරුණීයමිත්ත සූත්‍රය මතක නම් කරුණීයමිත්ත සූත්‍රය හිතෙන් කියන්නේ. කොහොමද කියන්නේ අපි කරණීය මත්ත කුසලේන. කිව්වහම ඒකේ තේරුම මතක් කරගන්න. මේ දස කුසලයේ තමයි කියන්නේ. යන්තම් සන්තම් පදං අபிසමිච්ච. ඒ කියන්නේ නිර්වාණයට යන්න කැමති කෙනාට තමයි මේ කියන්නේ. සක්කෝ උජූච සූජූච. ඔන්න ඔතන කිව්වහම දැන් නතර වෙන්නේ මේ විශේෂ තැන්වල. දැන් මේ ගාථාව කියාගෙන යන ගමන් දැන් මේ ගාථාව කිසිම තේරුමක් නැතුව ඔහේ කියාගෙන යන එක හොඳයි වෙන මොකුත් වැඩක් නැත්තම්. නමුත් ඒකෙන් මේක වැඩෙන්නේ නැහැ. දැන් මේ වැඩෙන්නේ කොතනින්ද? මෙන්න මේ විශේෂ තැන්වල අපි නතර වෙන්න ඕනේ. ඔන්න අපි නතර වෙනවා උජු සූජු කියන තැන් දෙකේ. නතර වෙලා මේක අපි මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? අපි මේක මුලින්ම උජු. ඒ කියන්නේ අපි මේක අනුමත කරනවා. මේ කයෙන් වෙන වැරදි සහ වචනයෙන් වෙන වැරදි වලින් අයින් වෙන්න ඕනේ නේද කියන දැක්මට එනවා. ඒක අපි අනුමත කරනවා. ඇයි අපි ඒක අනුමත කරන්නේ? මේක මේ දස කුසලයේ තියෙන කුසල් හතක්. නිර්වාණයට යන්න ඕන නම් මම මේක පහ කරගන්න ඕනේ. ඒක දැකගෙන ඉස්සෙල්ලාම අනුමත කරනවා. ඔව් මම මේ කයෙන් වෙන වැරදි වලින් අයින් වෙන්න ඕනේ. වචනයෙන් වෙන වැරදි වලින් අයින් වෙන්න ඕනේ කියලා අනුමත කරනවා. අනුමත කරලා සූජු. දැන් බලනවා දැන් මගේ මේවා තියෙනවද ඇත්තටද? බලන්න හොඳට මගෙන් මේ වැරදි වැඩ වෙනවා. දැන් ඒ විදිහටම ගන්න අවංක වෙලා මගෙන් මේ වැරදි වැඩ වෙනවා කියලා දැක ගන්න. මගේ අතින් මේ සත්තු මැරෙනවා. නුදුන් දේ ගන්නවා. කාමයේ වර්ධවා හැසිරෙනවා. බොරු කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. කේලම් කියනවා. මේවා මගේ අතින් වෙනවා කියලාම ගන්න. දැන් කෙනෙකුට මතක නැත්තම් මේ ජීවිතේ සත්තු මරපු අවස්ථාවක් කාමයේ වර්ධවා හැසිරෙන අවස්ථාවක් මතක නැත්තම් බලන්න දැන් මේ පෙර සංසාරේ කොච්චරනම් අපි මේවා කරලා නැද්ද? අපිට වැඩි හරියක් තියෙන අබුද්දස්ස කාලෙනේ. කියන්නේ බුද්ධෝත්පාද කාලයක් තිබ්බොත් තමයි අපිට මේ කුසලයේ අහන්න ලැබෙන්නේ. දැන් අනික් හැම වෙලාවෙම අපි මේ අකුසලයේම තමයි ඉන්නේ. ඉතින් බලන්න අපි කොච්චරනම් මේවා කරලා ඇද්ද? අන්න ඒක හොඳට දැකලා අදිෂ්ඨාන කරන මගේ මේවා තියෙනවා. මේ අකුසලයෙන් මම කරනවා කියලා මම මේවා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. ඒක තමයි සූචු කියලා කියන්නේ. හොඳ අදිෂ්ඨානයක් ගන්න මම මේක කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ තමයි ඔක බලන්නේ. දැන් හිතන්න යන්න එපා. දැන් මම මෙහිම කිව්වට මගේ අතින් හෙට නම් බොරුවක් කියවෙන්න පුළුවන්. හෙට නම් මම සංකප්පලාප කියන්න පුළුවන්. මම හෙට රස්සාවටත් යන්න ඕන. එතකොට නම් මට මේ සංකප්පලාප කියවි. දැන් එහෙම හිතන්න යන්න එපා. ඒ කියන්නේ අනාගතය ගැන හිතන්න යන්න එපා. මේ වෙලාවේ හින්න. ඒ කියන්නේ මේ වෙලාවේ මේක අතහරින්න. දැන් මේ වෙලාවේ අපි හරියටම මේක අතහැරියොත් බලන්න අපි නතර වෙන්නේ කොතනින්ද? අපි නතර වෙන්නේ අනාගාමි ඵලයෙන්. අනාගාමි ඵල චිත්තයෙන් තමයි නතර වෙන්නේ අන්තිමට ගිහිල්ලා. ඒකින්ද අනාගතය ගැන හිතන්න යන්න එපා. මේ වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් ගන්න මම මේක පහ කරනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර. බලන්න හොඳට සුවච භාවය. මේ ගාතාවෙත් එහෙම ගාතාව මතක කෙනෙක් තියෙනවා නම් ගාතාවත් එහෙම කියගෙන යන ගමන් බලන්න මතක නැති කෙනෙක් ඉන්නවා නම් මේ කරුණු ටික මතක් කරගන්න. පිළිවෙලට. ඊටසේ මම මේ සුවච වෙනවා. අර කීකරු භාවයටපත් වෙනවා. අපි අර විශේෂ කරුණු හතර කිව්වේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, පලාසය. ඉතින් මෙන්න මේ කරුණු පහ කරලා මම මේ කරුණු පහ කරලා කීකරු භාවයටපත් වෙනවා කියලා හොඳට මෙනෙහි කරන්න. දැන් අර වත්තුපම සූත්‍රයෙන් භාවනා කරොත් කෙනෙක් නම් ඒ වත්තුපම සූත්‍රේ කරපු භාවනාව මතක් කරගන්න. මම මෙහෙම භාවනාවක් කරා කියලා. එහෙම නැත්නම් ඒ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙනෙහි කරගන්න. මම මේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කය, පලාසය වගේ කරුණු පහ කරලා මම කීකරු වෙනවා කියලා. ඊට පස්සේ බලන්න මම මෘදු කෙනෙක් වෙනවා. දැන් බලන්න මේකේ වටිනාකම තියෙන රුජු වුණොත් තමයි සූජු වෙන්නේ. සූජු වුණ කෙනාට තමයි සුවච වෙන්න පුළුවන්. ඊට පස්සේ බලනවා සුවච වුණොත් තමයි දැන් මේ මෘදු වෙන්නේ. මම මෘදු කෙනෙක් වෙනවා. හොඳට බලන්න දැන් මගේ මේ රළුභාවය තියෙනවා නේද? රළු වැඩ මගේ වෙනවා නේද කියලා දැකලා මම මේ රළු වැඩ පහ කරලා මෘදු පුද්ගලයෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරන්න. ඊට පස්සේ ඊළඟ අනතිමානි. දැන් බලන්න අපි මේ මෘදු පුද්ගලයෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරාම තමයි අපිට පුළුවන් අපි නිහතමානී වෙන්න. බලන්න අපේ මේ අතිමානි තියෙනවා නේද? බලන්න අපි ඉගෙනගත් දේවල් වලට මාන්නයක් ඇති කරගෙන නේද? අපේ මේ තියෙන සල්ලි වලට මාන්නයක් ඇති කරගෙන නේද? එහෙම නැත්නම් රස්සාවල් වලට. එහෙම නැත්නම් අපේ රූපෙට ඔය මොනවා හරි එකක් අල්ලගෙන අපි මේ මාන්නයක් අටවගෙන ඉන්නවා නේද? මේක දැකලා මේක පහ කරගන්න මගේ මේ අතිමානී පහ කරගෙන නිහතමානී පුද්ගලයෙක් වෙනවා කියලා හොඳට අදිෂ්ඨාන කරන්න. ඉතින් මේ අපි අර කලින් කිව්වා වගේ මේ නිහතමානී වුණාට පස්සේ තමයි අපිට මේ ඉන්ද්‍රිය සංවරය පවත්වන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මගේ මේ ඉන්ද්‍රිය අසංවර වෙනවා නේද? මම මේ ඇස පිනවනවා නේද? කන පිනවනවා නේද? ඇස කන නාසය දිව ශරීරය මනස මම පිනවනවා නේද? කියලා දැකලා මම ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා හොඳට අදිෂ්ඨාන කරන්න. ඊට පස්සේ හත්වෙනි පියවර බලන්න මම මේ ඉන්ද්‍රිය සංවර කරගන්න එක ඇත්තටම උතුම් නේද? ඒක නේද ඇත්තටම වටින්නේ කියලා
මෙනෙහි කරන්න. ඉතින් මෙතෙන්දි බලන්න අර ඉන්ද්‍රිය සංවරයට ගරු කරන හැඟීම. තත්ත්වය. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය තමයි ඇත්තටම හොඳ. කියන ඒ අවබෝධය එනවද බලන්න හිත අභ්‍යන්තරයෙන්ම. මොකද බලන්න අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපිට හිතෙන්නම ඉන්ද්‍රිය අසංවරය තමයි හොඳ. දැන් බලන්න භාවනාවේදී මෙන්න මේ පියවල් වල ගිහිල්ලා කොහොම හරි ඇති කරගන්න නෑ. ඉන්ද්‍රිය සංවරය තමයි හොඳ. මොකද වෙන්නේ ඒක තේරුම් ගන්න හොඳට බලන්න මෙනෙහි කරලා මොකද වෙන්නේ ඉන්ද්‍රිය අසංවර වුණොත් අපි රාගයෙන් දැවෙනවා, දේශයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. ඉතින් දැවෙන එක හොඳයිද? කවුරුවත් කැමති නෑනේ පිච්චෙන්න. ඉතින් අන්න ඒක දැකලා හොඳට අදිෂ්ඨාන කරන්නේ නෑ. ඉන්ද්‍රිය සංවරව තියාගන්න එක තමයි හොඳ. අර බුදුහාමුදුරුව අපිට පෙන්නුවේ එහෙන් රූප බල බල ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩුලක් අරගෙන ඇහැ පසාරු කරගන්න කිව්වා. ඉතින් අන්නේ උදාහරණයක් බලන්න කොච්චර මේ ඉන්ද්‍රිය සංවරව තියාගන්න එක නේද හොඳ කියලා. එහෙනම් අර ධම්මපදයේ ගාථාවත් මතක් කරගන්න පුළුවන් නම්. මොකද ධම්මපදයේ කිව්වේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ සබ්බත සංඋතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. දැන් මේ ගාථාවෙත් කිව්වේ ඒකනේ. මේ සිත කය වචනේ සංවර කරගන්න කෙනා සියලු දුකින් අත මිදෙනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් අන්න ඒක ඒ ටික හොඳට මෙහි කරලා කොහොම හරි මෙතනදී මේ නිපක භාවයටපත් වෙන්න. නිපක භාවයටපත් වෙන්න දක්ෂ වෙන්න. කියන මේ ඉන්ද්‍රිය සංවරය තමයි ඇත්තටම උතුම් කියලා. ඇත්තටම හොඳ කියන මේ දැක්මට එන්න. ඉතින් මෙන්න මෙතෙන්ට එනවා කියන්නේ එතන විශේෂ තැනක්. දැන් ආරම්භයේදී නම් කෙනෙකුට ඒ කෙනාට පුළුවන් මෙන්න මේ පියවරල් 7 විතරක් වඩලා ඊට පස්සේ මෙත්තාව වඩන්න. අපි කියවනේ මේ නිවනට බර කරගන්න කියලා. දැන් බලන්න මෙතෙන්දි හිත නිවනට බර වෙනවනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය තමයි ඇත්තටම උතුම් කියලා දැනෙනකොට එනිසා එයා දන්නවා මේ රාගයෙන් දැවෙන්න හොඳ නැහැ. ද්වේෂයෙන් දැවෙන්න හොඳ නැහැ. මෝහයෙන් දැවෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මොකක්ද? එයා මේ නිවනට බර වෙලා හිත. ඉතින් යාට අලුත් කෙනෙක් නම් අලුත් කෙනාට පුළුවන් මේ අනිත් පියවරවල වල යන්න අමාරුයි වගේ නම් එයාට පුළුවන් මේ පළවෙනි හත බලන්න. පළවෙනි හත බලලා කොහොම හරි හිත නිවනට බර කරගන්න. ඒක තමයි වටින්නේ. හිත නිවනට බර කරගන්නවා කියන්නේ අපි දකිනවා රාගයෙන් දැවෙන්න හොඳ නැහැ. ද්වේෂයෙන් දැවෙන්න හොඳ නැහැ. මෝහයෙන් දැවෙන්න හොඳ නැහැ. අන්න එහෙම හිත නිවනට බර කරගෙන දැන් මෙත්තාව වඩන්න. මෙත්තාව වඩනවා අපි සියලු සත්‍යෝ සුවපත් වේවා. බය නැත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා. ඒ විදිහට තමුන් කැමැති විදිහට මේ වචන වලින් පාවිච්චි කරන්න මුලින් මේක හුරු නැත්තම් වචන පාවිච්චි කරලා මේ සත්‍යයන්ට මෙත්තාව පතුරවන්න. දැන් බලන්න මේ දැන් නිවනට බර වෙලා තියෙන හිත. දැන් නිවනට බර වෙලා නම් අපි මොන වචනේ කිව්වත් බලන්න හිත ඇතුලේ තියෙන්නේ මොකක්ද? මේ ඇයට නිර්වාණයට යන්න ලැබේවා. දැන් සුවපත් වෙන්න පුළුවන් කොහොමද? අපි දැන් මෙතෙන් ගියාම දැනෙනවා ඒක. නිපක භාවයටපත් වුනහම අපි වචනෙන් කිව්වට මේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා. ඒතර අපේ හිත යටින් දැනෙනවා මේ කියන්නේ අපි මෙයාට නිර්වාණයට යන්න ලැබේවා. රාගයෙන් දැවෙන්න එපා. ද්වේෂයෙන් දැවෙන්න එපා. මෝහයෙන් දැවෙන්න එපා. මේ සසර යන්න එපා. මේ සසර දුකයි. අන්නේ හැඟීම තමයි මෙයාට එන්නේ. එහෙම වඩන්න මේ අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් එයාට පුළුවන් නම් එතනින් එහාටත් දැන් මේ ටික වඩ아가න යන්න අනික් කීපු කම. ඊට පස්සේ බලන්න අප්පගබ්බෝ. අප්පගබ්බෝ කියන්නේ අපි බැලුවා අර අපි මේ කිසිම වේදනා කුලයකට අපි මනස උස්සගන්නේ නැහැ. දැන් බලන්න මේ නිපක භාවයට අපිට හොඳ සමාධියක් හැම ඉන්න පුළුවන්. දැන් ඒව අල්ලගෙන අපි ඉන්නේ නැහැ. අපි හිතන්නේ යන්නේ දැන් මේ මම මේ දෙවියන් හා සමානයි කියලා. දැන් ඒවත් මේ ඒකත් වේදනාවක්නේ. ඒ වේදනා කුල වලට අපි මනස උස්සගන්නේ නැහැ කියලා අපි හොඳට අපි අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ බලන්න අපි මේ එක කුලයකටවත් ඇලෙන්නේ නැහැ. ඇයි එක කුලයකටවත් ඇලෙන්නේ නැත්තේ? මේ හැමතැනම දුක තියෙනවා. මේ හැමතැනම දුක තියෙනවා කියලා දැකලා අදිෂ්ඨාන කරන මම එක කුලයකටවත් ඇලෙන්නේ නැහැ. මට සල්ලි තියෙන කුලයකටවත් ඇලෙන්නේ නැහැ. බලය තියෙන කුලයකටවත් ඇලෙන්නේ නැහැ. එහෙම නැත්නම් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ එක තැනකටවත් මම ඇලෙන්නේ නැහැ. මම මොකද ඇලෙන්නේ නැත්තේ මේ හැමතැනම දුක තියෙනවා. හැමතැනම ಜಾතියටපත් වෙනවා නම් ಜಾතියින් ජනපවට යනවා කියන එක හැමතැනටම පොදුයි. බ්‍රහ්ම ලෝකෙටත් පොදුයි. ඉතින් ඒක දැකලා හොඳට අදිෂ්ඨාන කරන මම මේ එක කුලයකටවත් ඇලෙන්නේ නැහැ. ඉතින් මම ඔන්න ඔතෙන් ආවම මෙයාගේ හොඳට හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. මෙයාට අර අපි කිව්වා වගේ නිවනට හිත බර වෙනවා. එයාට පේනවා මේ නිවන තමයි ඇත්ත. මේ හැම දෙයක්ම බොරු කියන හැඟීම ඇති වෙනවා. අපි කියන ඡන්ද සමාධිය ඇති වෙනවා. එතකොට නිවනට අවංක වූ කැමැත්තක් ඇති වෙනවා. ඉතින් නිවන තමයි ඇත්ත. හැම දෙයක්ම බොරු කියන හැඟීම මෙයාට ආවට පස්සේ ඔන්න ඊට පස්සේ මෙයාට අර සුඛිචිත්තේ පවත්තන්න. මේ හැම සත්‍යයන්ටම සුඛිත චිත්ත ඇති වේවා. දැන් අපි කලින් නැත්තම් තියෙන්නේ මොනවද සත්‍යයන්ට? රාගසිත, ද්වේෂසිත, මෝහසිත. මේවා නැතුව මේ ඇයට හොඳ සිත් ඇති වේවා කියන හැඟීම.
අපි මේ පතුරවන මෙතින්දී අපි මෙත්තාව පතුරවන්න පටන් ගන්නවා සියලු සත්‍යයන්ට අපි කිව්වාගේ වෙන් කර කර මේ අලියන්ට කූඹින්ට මේ හැම තැනටම අපි මේ මෙත්තාව පතුරවන්න පටන් ගන්නවා. මේ පතුරවගෙන මේ සියලු සත්‍යෝ සූපත් වෙත්වා, බය නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා කියලා අපි මේ මෙත්තාව පතුරවනවා. මේ පතුරවන ගමන් අපිට පේන්න ගන්නවා ව්‍යාරෝසන. දැන් අපි මෙත්තාව ටිකක් පතුරවලා ඊට පස්සේ අපි බලනවා ව්‍යාරෝසන කියන එක. අපි බලනවා මගේ මේ ක්‍රෝධය පහ කරගන්නවා කියලා. ඇයි අපි මේ ක්‍රෝධය පහ කරගන්නේ? අපිට අර මෙත්තාව පතුරවනකොට මේ සියලු සත්‍යයන්ට අපිට පේනවා මේ හැම තැනම තියෙන මරණය. ඉතින් මරණය හැමතැනම තියෙනවා නම් බලන්න අපි මේ ක්‍රෝධ කරන එක වටිනවද? අපි අර කියවනේ ක්‍රෝධය කියන්නේ මේ අපි මේ නිත්‍ය වශයෙන් මේ හැම දෙයක්ම තියෙනවා කියන නිසා තමයි අපි මේ මිනිස්සුන්ට ක්‍රෝධ කරන්නේ. ඉතින් මේ හැමෝම මැරෙනවා නම් අල්ලපු ගෙදර කෙනත් මේ ඊළඟ මොහොතේ මැරලා වැටෙන්න පුළුවන් නම් අපි යට ක්‍රෝධ කරන්න යන්නේ නැහැ. ඉතින් අපි හොඳට අදිෂ්ඨාන කරනවා අපි මේ ක්‍රෝධය පහ කරගන්නවා. ඒක තමයි ව්‍යාරෝසනා කියන්නේ. ඊට පස්සේ අපි මෙනෙහි කරනවා අපි මේ ක්‍රෝධය විතරක් නෙමෙයි ඊට යට තියෙන්නේ. අපි සියුම් වූ ගැටීමක්වත් ඇති කරගන්නේ නැහැ. පටිඝ සංඥාව. දැන් අපි කතා කරේ අපි මේ පොඩි දෙයක් ඇති මේ ගැටෙන්න. ලොකු දෙයක් කෙනෙක් බනින්න ඕනේ නැහැ. පොඩි දෙයක් ඇති අපිට මේ කොහේ හරි පාර මැද තියෙනවා පෙට්ටියක්. දැන් මේ පාර මැද තියෙන පෙට්ටිය වුණත් ඇති අපිට ගැටෙන්න. අපිට දෙනවා කවුද දන්නේ මේ පෙට්ටිය දීලා තියෙන්නේ කියලා. අන්න එහෙම හිතන කවුද දන්නේ මේ පෙට්ටිය දාලා තියෙන්නේ. ඊට පස්සේ යට භාවනා කරන්න බෑ ඕකේ නෝලුවට. ඉතින් බලන්න මේ පොඩි හරි ගැටීමක්වත් අපේ හිතේ ඇති කරගන්නේ නැහැ කියලා මේ වෛර කරන්න යන්නේ නැහැ කාටවත් කියලා අපි හොඳට අදිෂ්ඨාන කරනවා. මෙතෙන්දී බලන්න මේ හොඳට අදිෂ්ඨාන කරන මම කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ. සියුම් දෙයකටවත් ගැටෙන්නේ නැහැ කියලා හොඳට අදිෂ්ඨාන කරන්න. ඉතින් අදිෂ්ඨාන කරනවා කියන්නේ දැන් මේ නම කුසලයක් වැඩෙන්නේ. දැන් මට අපි උජුසූජු කිව්වහම කුසල් 7යි. කුලේසොන්න විද්දෝ කිව්වහම එක කුසලයක් 8 කුසලයක් එකතු වුණා. ඒ කියන්නේ අපි මිච්ඡා දිට්ඨිය පහ කරානේ. දැන් පටිඝ සංඥා කිව්වම ඔන්න තව එකක් අපි ව්‍යාපාදේ පහ කරනවා. කුසල් 9ක්. ඔන්න දැන් වඩලා. ඊට පස්සේ අපි බලනවා සීලව. දැන් හොඳට මෙනෙහි කරන්න මම මේ හොඳ සීලක නේද අපි ආවේ. මේ ඔක්කොම ටික සීලයට ඇතුළත් කරගන්න. හොඳට මෙනෙහි කරන්න මම මේ දස කුසලයේ කුසල් 9ක් වැඩුවා කියලා හොඳට මතක් කරගන්න. අර අපි කිව්වේ දස්සනේන සම්පන්නෝ කියලා. මේක හොඳට දකින්න. 13 වෙනි කරුණ අපි මෙනෙහි කරනවා. ඊට පස්සේ 14 වෙනි කරුණේදී බලන්න තව එකක් අඩුයි. මොකක්ද? අවිජ්ජාව කියන එක. මේක තිබ්බොත් අර කිරි කලයට ගොම බින්දුවක් දැම්මා වගේ තමයි. අර ඔක්කොම ටික කඩාගෙන වැටෙනවා. හරියට අර මේ තට්ටු 9ක ගයක් හදලා මුළු තට්ටු 9ම කඩාගෙන වැටෙනවා වගේ තමයි මේ අවිජ්ජාව තිබ්බොත්. මේ ඔක්කොම මේ අර අකුසල් ඔක්කොම ටික කරගන්න පුළුවන් අවිජ්ජාව තිබ්බොත්. ඒක නිසා ඒක දැකලා මම මේ කාමයන්ට තියෙන ඇලීමත් පහ කරගන්නවා කියලා හොඳට අදිෂ්ඨාන කරනවා. එහෙම අදිෂ්ඨාන කරලා ඊට පස්සේ 15 වෙනි කරුණ. බලන්න මේ දැන් එහෙනම් මම මේ මව කුසකට එන්න වටිනවද? අපි බැලුවා මේ හැම තැනම තියෙන දුක. අපි මේ දස කුසලයේ සම්පූර්ණ කරා. දැන් දස කුසලයේ සම්පූර්ණ කරා නම් අදිෂ්ඨාන කරන මම ආයේ නැවත මව කුසකට එන්නේ නැහැ. දැන් මව කුසකට එනවා කියන්නේ මොකක්ද? අපි මේ දස කුසලයේ කඩාගෙන තමයි මේ මව කුසකට එන්න වෙන්නේ අපිට. ඉතින් අන්න එක අපි හොඳට මෙනෙහි කරනවා මම නැවත මව කුසකට එන්නේ නැහැ කියලා. කියන අපි මේ අනාගාමි ඵල චිත්තයට අපේ මනස උස්ස ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම බලලා ඊට පස්සේ මෙතෙන් කියන්නේ මහිජාතු ගබ්බසෙය්‍යම් පුනරේ තීති කියන தത്വයට හොඳට මනස අරගෙන ඊට පස්සේ අපි අර මෙත්තාව පතුරවන්න පටන් ගන්නවා. කියන්නේ මෙත්තාව අපි කියපු විදිහට උඩ දිශාවට යට දිශාවට පැතිවලට හැම පැත්තටම මෙත්තාව පතුරවන්න සියලු මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට මේ 31 තලයක් තියෙන මේ හැම තලයකම ඉන්න සත්වයන්ට මේ මෙත්තාව පතුරවන්න මේ හැම කෙනාම නිර්වාණයට යන්න ලැබේවා කියලා. හොඳයි ඒකයි අපිට කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි පැය භාගයක් මේක භාවනා කරලා භාවනා කරමු මේ භාවනාව මේ මෛත්‍රී භාවනාව. හැම දිනකටම තෙරුවන් සරණයි.